හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ අද සම්බන්ධ වුණේ විශේෂම දේශනයකට තමයි ජීවිතයට සුදුසු ආහාර දැනුමක්ද කියන දේශනය. ඉතින් මේක පවත්වන්නේ අපේ විශ්‍රාමක මහාචාර්ය කේ.එච්. සාරානන්ද මහත්මයා. එතුමා වයඹ විශ්වවිද්‍යාලයේ කුෂ්කර්ම පීඨයේ පරීක්ෂණ අංශයේ හිටපු අංශාධිපතිතුමා විදිහට කටයුතු කරා. ඉතින් එතුමා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඉතින් මහාචාර්යවරයෙක් හිටපු. ඉතින් ඊටාම සුවිශේෂී අවස්ථාවක් මේක. මේක නොවැළීම සලකලා දුන්නේ අපි මේ සුවිශේෂී අවස්ථාවේ හැමෝටම ගොඩක් අයට උදා කරගන්න ඕන නිසා. ඉතින් මම එතුමාට මේ දේශනේ පටන් ගන්න කලින් අපි සෙයිලම ග්ලෝබල් කැම්පස් ආයතනයේ සභාපති තැන්පත් අපේ මහාචාර්ය HMDR හේරත් මෙතුමාගේ පණිවිඩයක් තියෙනවා. ඉතින් අපි ඒක ප්ලේ කරන්නම්. එයින් පසු මම මහාචාර්යතුමාට ආරාධනා කරනවා වැඩසටහන කරගන්න කියලා. හොඳයි මම ආයෙත් ප්ලේ කරන්න. බොහොම ස්තුතියි. වන් අද සුවිශේෂ වූ දවසක්. එයට හේතුව තමයි සෙයිලම හෝල්ඩිංස් කියන ආයතනය බොහෝ කාලයකට ඉස්සෙල්ලා ආරම්භ කරලා වර්තමානයේ එය සෙයිලම ග්ලෝබල් කැම්පස් නමින් ජාතික දේහයේ සුවිශේෂ වූ අවශ්‍යතා සපුරාලීම සඳහා දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැනුම් පද්ධතියකින් ජාතික දේහයේ නැවත පුනර්ජීවනය කිරීම සඳහා සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා අප විසින් එම ග්ලෝබල් කැම්පස් ඒ වගේම වැඩමුළු රාශියක් ඒ වගේම ඒ පාඨමාලා බවට පත් කරමින් අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කරමින් පවතින්නේ. මේ නිසා පසුගිය 20-34 තුර ඇතිවෙච්ච බොහෝ සමාජාර්ථික දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් පවුල බිඳ වැටමින් පවතින අතර ඒ වගේම විශේෂයෙන්ම දරුවෝ තරුණ දරුවන් ඒ වගේම ගැහැණු දරුවන් ඒ වගේම ආගමික මේ බොහෝ දේවල් සිදුවන මේ විපර්යාසකාරක සිදුවීම් හේතු කොටගෙන අප මෙසේ ඔබ හමුවීමට එන්න අදහස් කරා. ලංකාවේ දසදිග්භාගයේ පැතිරී තිබෙන විවිධ විශේෂ ක්ෂේත්‍රයන් වල ප්‍රවීණයන් ඔබ ළඟට ගෙන එනවා. ඔබ ළඟට ගෙනවුත් ඔබේ සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ප්‍රශ්න විසඳීම සඳහා මදක් හෝ උත්ප්‍රේරණයක් ලබා දීමට ඒ වගේම මතුවට මෙම පාඨමාලා සමූහය තුලින් අපි හමුවන ඊටම කෙටි කාල සීමාවක් බවට පත් කරමින් ඔබේ සමාජ ගැටලු ආර්ථික ගැටලු සංස්කෘතික ගැටලු සහ ළමා වියයගේ ගැටලු සහ මානසික ගැටලුට පිළියම් දෙන ආයතනයක් බවට ග්ලෝබල් කැම්පස් ආයතනය කටයුතු කරමින් සිටිනවා. මේ නිසා අත වශයෙන්ම අප බොහෝ විට උත්සාහ කරන ලබන්නේ නිදහස් ලෙස සහ ගාස්තු ගෙවීමකින් තොරව යම් දැනුම ඔබට ඉදිරිපත් කිරීමට ඒ වගේම සුවිශේෂ විද්වතුන්ගේ සහභාගීත්වය ලැබෙන යම් අවස්ථාවලදී අපට සිදු වෙනවා සමහර වෙලාවට ඊටාම කුඩා ගාස්තුවක් අය කිරීමට අපේ බලාපොරොත්තු නෙවෙයි නමුත් ඇතිවෙනා වූ මේ ඊටා කුඩා වියදම් සමනය කර ගැනීම සඳහා මේ නිසා අපේ සෑම සතියේ දිනකම නිශ්චිත වේලාවන් වලදී ඔබට ඉදිරිපත් කරන අපේ විවිධ කාලසටහන් ඒ වගේම මාස 6ක් පුරාවට කරන මේ කාලසටහන් වල විවිධ ක්ෂේත්‍රයන් ඔබ බලාපොරොත්තු වෙන දේවල් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියනවා දැන් ඔය උගක් ආසියානු රටවල වගේම යුරෝපීය රටවල තියෙනවා මේ ෆිනිෂිං ස්කූල්ස් කියලා. ඒ කියන්නේ ගැහැණු දරුවෙක් ගත්තොත් උපතේ සිට මරණය දක්වා සිදුවෙන ක්‍රියාකාරකම් පිළිබඳව ඉගැන්වෙන වැඩසටහන් අපි මෙහි ඇතුළත් කරලා තියෙනවා. මේ නිසා මේවා එක් අතකින් අපි කෙලින්ම සජීව ලෙස සම්බන්ධව පවත්වනවා. අපේ ආයතනය මනුවර පිහිටලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි බොහෝ වෙලාවට සජීවී සම්බන්ධතාව පවත්වන්න
බැරි අවස්ථාවලදී ඔබට කෙලින්ම ඔබගේ ශාලයට එහෙම නැත්නම් ඔබගේ මේ නිවසේ තියෙන අපට ඇහුම්කන් දෙන්න පුළුවන් මේ නාලිකාවකට සම්බන්ධ වෙයි මේ ක්‍රියාකාරකම් කරනවා. මේ නිසා ප්‍රබුද්ධ මනසක් ඇති කිරීම තුළින් එය සත්‍ය වූ සමාජ ක්‍රියාකාරකම් බවට පත්වීමට අවශ්‍ය චින්තනය සැපීම තමයි අපේ බලාපොරොත්තුව. පසුගිය කාල සීමාව තුළදී අප උත්සාහ කරනු ලැබුවා බොහෝ දුරට මෙවැනි දැනුම් පද්ධතියක් විවිධ ආයතනවල නිර්මාණය කිරීමට ඒ ආයතන සහ පුද්ගලයෝ අපහසුත් වූ හේයින් අප හිතුවා අප විසින්ම සංවිධානය කරනු ලැබෙන මෙම දැනුම් පද්ධතියක් ග්ලෝබල් කැම්පස් ආයතනයෙන් බගින් ඔබට ඉදිරිපත් කරන්නට. මේ නිසා අප සජීවී ලෙස සම්බන්ධ වෙනවා වගේම අපි ඔබට සම්බන්ධ වෙනවා Zoom තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන්නට. මේ නිසා ඔබගේ විචාරාත්මක අදහස් අපි පිළිගන්නවා. ඒ වගේම සංවාදශීලී අපි අදහස් පිළිගන්නවා. තවදුරටත් පුළුල් තේමාවකට අපි තේමාවන් වලට අපි ඔබේ ජීවිතය ආලෝකමත් කිරීමට වැඩගීම බිඳවැටෙන සමාජ පර්යාය නැවත ගොඩනැගීමට ඊටාම ඕනෑකමින් සහභාගී වෙන විවිධාකාරයේ බුද්ධිමතුන්ගේ ඔබතුන්ගේ සංවේදී මානසිකින් යුක්ත පූර්ණ මිනිසුන් ඇති කරන ප්‍රබලයෙන් පිරිසකගේ එකතුවක් තමයි ග්ලෝබල් කැම්ප් කියන ආයතනය සේලමයට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අදත් විශිෂ්ට ගණයේ පුද්ගලයෙක් ඔබට සම්බන්ධ වෙන පිළිබඳව පැහැදිලි කිරීමක් කරනු ඇති. ඒ වගේම අපේ මේ කරන බුද්ධිමය ධාරාව ළමුන්, තරුණයින්, වැඩිහිටියන්, කාන්තාවන්, පිරිමින් මේ හැම කෙනෙකුටම පොදුවේ පවතින කවුරු හරි විසින් කුමක් හෝ කළ යුතුයි හැගෙන වලට උත්තර සපයනවා. ඒ වගේම ගැඹුරු සමාජ ආර්ථික යථාර්ථය සහ සංස්කෘතික යථාර්ථය කරගෙන අවශ්‍ය චින්තනාවක් සපයනවා. ඒ වගේම සමාජ පරිසරයේ බොහෝ දේවල් පිළිබඳව අවබෝධය ලබාගෙන අතරම මේවා එදිනෙදා සාකච්ඡා වශයෙන් වැඩමුළු වශයෙන් වගේම ඩිප්ලෝමා ආදී පාඨමාලාවෙන් ක්‍රියාත්මක කිරීමට අපි ඉදිරියේදී උදක්ම සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අප මේ වන විටත් ජාතික විශ්වවිද්‍යාල වගේම විදේශ විශ්වවිද්‍යාලවල සම්බන්ධතාවයන් ඇති කර ගනිමින් පුළුල් පරාසයක දැනුම් පද්ධතියක් ඔබට ප්‍රදානය කිරීමට ඉතාම ඕනෑකමින් සකස් වෙලා සිටිනවා. ඒ නිසා එක් පැත්තකින් අපේ සීලම ආයතනය ලංකාවේ ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික් කීපයක සමාජ ආර්ථික දේහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නොයෙකුත් ප්‍රබල ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටින අතරම ඊට අමතරව මෙම චින්තනමය වෙනස්ම තුළින් මිනිසුගේ ක්‍රියාකාරකම් වෙනස් කිරීමට නිශ්චිත සහ පැහැදිලි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම තමයි අපේ මූලික බලාපොරොත්තු වන්නේ. අපට සම්බන්ධ වී සිටින්නේ ලෝකේ පුරා ඉතාම ප්‍රබුද්ධ මනසකින් යුක්ත කටයුතු කරන දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වෙච්ච විවිධාකාරයේ විද්‍යාඥයින්, ගවේෂකයින්, දාර්ශනිකයින්, චින්තකයින් සහ සුවිශේෂ ඥාන සම්භාරයක් ජාතියට ප්‍රදානය කිරීමට සැදී පැහැදී සිටින උදවියකින්. විවිධ විෂයන් පිළිබඳව කරන මේ සාකච්ඡාවන් අප ඉදිරියේදී ඔබට සටහනක් වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට ඔබට ප්‍රබෝධමත් ලෙස නිශ්චිත දිනවලදී ඒවට සහභාගී වෙන්නට හැකියාවක් ඇතයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා. සමාවෙන්න මේ ඔබ සම්බන්ධ දුන්නේ අපේ සේලම ග්ලෝබල් කැම්පස් ආයතනයේ සභාපති තැන්පත් සම්මානිත මහාචාර්ය HMDR හේරත් මැතිතුමාගේ පණිවිඩයක්. ඉතින් අද සුවිශේෂී දවස විදිහට මම කිව්වේ අපි හැමෝටම මේ කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි ආහාර රටාව ගැන. ඉතින් මේ කාර්යබහුල ජීවන රටාවේ ඉතින් කටයුතු කරද්දී විවිධ ප්‍රශ්න බෝනවන රෝග හටගන්න මේ ආහාර රටාව ඉවහල් වෙනවා. ඉතින් මේකට මම කතා කරනවට වඩා මේ ගැන විශේෂඥයෙක්ගෙන් විශේෂ විද්‍යාඥයෙක්ගෙන් මේ ගැන දැනගන්න එක තමයි මම හිතන්නේ වඩාත් හොඳ. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරා විශ්‍රාමික මහාචාර්ය KH සාරානන්ද මහත්මයා. එතුමා
වයඹ විශ්වවිද්‍යාලයේ හිටපු ආහාර පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ආචාර්යවරයා විදියට කටයුතු කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඉතින් මම ડોක්ටර්ට ආරාධනා කරනවා ඔබතුමාගේ වටිනා කාලය අපි විනියෝග කරා. ඉතින් ඊටාම කරුණාවෙන් ඔබතුමාට අපි කතා කරද්දී අපි මහාචාර්යතුමත් කතා කරද්දී ඉතින් හරීම එකග වුණා මේ වැඩසටහන සම්බන්ධයෙන් එකතු වෙලා මේක පවත්වන්න ඕන කියලා. ඉතින් ඔබතුමාට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි දේශනය පවත්වන ලෙස. බොහොම ස්තුතියි සර්. ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් නේද? පුළුවන් සර්. පේනවා නේද ස්ක්‍රීන් එක? ඇහෙනවා? පේනවා දෙකම? පේනවා සර්. ඇහෙනවා ගැටලුවක් නැහැ. හරි. රයිට් එනවා මේක. සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා සේලම ග්ලෝබල් කැම්පස් එක වෙනුවෙන් මහාචාර්ය හේරත් මෙතිතුමාටත් ඒ වගේම රොමේෂ් මහත්මයාටත් මට ආරාධනා කිරීම ගැන මේ වගේ දෙයක් කතා කරන්න. ඇත්තටම මට මහාචාර්ය හේරත් මහත්මයා තමයි මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ. කිව්වෙන් පස්සේ තියෙන දේවල් පැහැදිලි කළා. මට කිව්වෙන් පස්සේ මම කැමති වුණා මේ වගේ මාතෘකාවක් යටතේ කතා කරන්න. ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඔයගොල්ලෝ හමු වීම ගැන හැමෝම. අපි එහෙනම් පටන් ගනිමු. මං හිතන්නේ මම සිග්නල් මදි වගේ ගතියක් තේරුණා ඉස්සෙල්ලා ප්‍රසන්ටේෂන් එකේදී. ඒකින්ද මම වීඩියෝ එක ඔෆ් කරන්නම්. එතකොට මං හිතන්නේ ඊට වැඩිය හොඳ වෙයි. හරි. අපි බැලුවොත් එහෙම අපි දැන් ජීවන රටාවල් බැලුවොත් එහෙම අපේ රටේ විශාල වශයෙන් ලෙඩ රෝගී තත්ත්වයකට නැඹුරු වෙන අවස්ථාවක් තියෙනවා. ඉස්සර කාලේ බලනකොට ගොඩක් අය ලෙඩ රෝගී තත්ත්වයට පත් වුණේ අවුරුදු 40 50 60 ওই වගේ තත්ත්වයට පත් වෙනකොට තමයි. දැන් ප්‍රවණතාවය වෙලා තියෙනවා ඊටත් වඩා අඩු 20 30 ඊටත් කලින් ඉඳලා නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න. නමුත් අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ බෝ නොවන රෝග. ඉතින් මේ බෝ නොවන රෝග කියන ඒවා මම ඉස්සරහට එන්නම්. අපිට රෝග වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා බෝ වන රෝග, අනිත් එක බෝ නොවන රෝග කියලා. බෝ වන රෝග අපි කවුරුත් දන්නවා යම් කිසි විස බීජයක් ඇතුල් වෙලා තමයි, රෝග කාරකයක් ඇතුල් වෙලා තමයි ඒ වගේ රෝග හැදෙන්නේ. ওই කොලරාව, උණසන්නිපාතය, වෛරස් රෝග, ওই හැම එකක්මටම යම් කිසි විස බීජයක් ඇතුල් වෙන්න ඕන. හැබැයි අපි අද කතා කරන්නේ එහෙම කිසිම විස බීජයක් නැහැ. නමුත් අපේ ශරීරයේ තියෙන යම් යම් දුර්වලතාවයන් නිසා, අපේ කායික විද්‍යාත්මකව වන යම් යම් අඩුපාඩු නිසා ඇතිවන රෝග. ඒවට රෝග කාරකයක් නැහැ. යම් යම් අඩුපාඩු නිසා තමයි ඒක වෙන්නේ. ඉතින් මෙහෙම හැදිවෙන රෝග විශාල වශයෙන් තියෙනවා, දැන් පැතිරෙමින් පවතිනවා. එක්කෙනෙකුගේ දැන් මේක එක පුද්ගලයෙකුන් තව පුද්ගලයෙකුට පැතිරෙන්නේ නැහැ. ඒක පුද්ගල බද්ධයි. ඒකින්ද මේක මේ බෝවන රෝග තරම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ රටට මේ රෝග ප්‍රශ්නයක් තමයි. දැන් බෝ නොවන රෝග කියලා කිව්වහම මම කලින් කිව්වා වගේ මෙම රෝග එක් පුද්ගලයෙකුගෙන් තව කෙනෙකුට බෝ වීම සිදුවන්නේ නැහැ. ඒ වගේම රෝගකාරක විස බීජයක් සම්බන්ධ නොවි රෝගය හැදෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඉතින් බොහෝ වෙලාවට මේ වගේ රෝග, උදාහරණයක් වශයෙන් මම කිව්වොත් මම හිතන්නේ අපි කවුරුවත් මේ විද්‍යාත්මක පැත්ත දන්නේ නැති නිසා, වෛද්‍ය විද්‍යාත්මක පැත්ත වැඩි දුරට අඳුරන්නේ නැති නිසා මම උදාහරණ වශයෙන් කියන්නම්. එතකොට අපිට මේක පහසුවෙන් තෝරගන්න පුළුවන්. තමයි heart attack කියන්නේ.
කෙලින්ම හෘද රෝග. ඒකේ නොයෙකුත් රෝග තියෙනවා. ඒ වගේම අධිරුධිර පීඩනය ඒකත් හෘද රෝගයක්. ඉතින් මේක බොහෝම බහුලව අපේ මිනිස්සු අතර තියෙන දෙයක්. ඒ වගේම පිළිකා නිසා විශාල ප්‍රමාණයක් අපේ මිනිස්සු ජීවිතේ විනාශ වෙනවා. ඒ වගේම දුයිසේ හැමදාම දුක් විඳ ඉන්නවා. ඒ වගේම තමයි දියවැඩියාව. දැන් තියෙන අලුත්ම දත්ත අනුව දියවැඩියාව අපේ මුළු ජනගහනයෙන් 3න් 1කට පමණ ප්‍රමාණයක් දියවැඩියාව තියෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා. ඒ වගේම මේවා තවදුරටත් තීගෙන යනකොට තව කොටසක් ඉන්නෝ වකුගඩු රෝග හැදිලා තියෙනවා. උලා අහලා ඇති පහුගිය කාලේ වියලි කලාපේ ගොඩක් තිබුණා වකුගඩු රෝග හේතුවක් හඳුනා නොගත්ත වකුගඩු රෝග. ඒ වගේම වකුගඩු රෝග තියෙනවා දියවැඩියාව දිගටම තිබුණොත් ඒවා අන්තිමට වකුගඩු වලට හානි සිදු වෙලා ඒ වගේ වකුගඩු රෝග හැදෙනවා. ඒ වගේම තමයි ඇදුම වගේ ශ්වසන රෝග. ඉතින් මේවා බහුලව තවත් ಜಾති තියෙනවා. නමුත් මේ ටික තමයි අපි බහුලවම තියෙන්නේ. දැන් බලන්න මම හිතන්නේ මෙතන ඉන්න හැමෝගෙම ගෙදර වැඩිහිටියෙක් ගත්තොත් එහෙම නැත්නම් තමන්ගේ ඥාතියෙක් ගත්තොත් ගෙදරක දෙමව්පියෝ ඒ වගේම ආච්චිලා සීයලා මේගොල්ලන්ට බොහෝ වෙලාවට මේ වගේ ලෙඩ රෝගයක් තියෙන්න පුළුවන්. නැති කෙනෙක් නැහැ. ඒ තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් හිතලා බලන්න ඔබේ හිතවතෙකුට ඔබේ දෙමව්පියන්ට එහෙම නැත්නම් ආච්චි සීයාට මුතුමිත්තන්ට මේ වගේ ලෙඩ රෝග තියෙනම නම් ඒගොල්ල කොච්චර ජීවිතේ කම්පා වෙනවද කියලා හරියට කෑමක් ගන්න බෑ. හරියට ගමනක් යන්න බෑ. ඒ වගේම පවුලේම ආදායම බොහෝ වෙලාවට සමහර වෙලාවට ඉන්නවා මේ වගේ තත්ත්වයන් අසනීප තත්ත්වයන් ඉතාමත්ම උග්‍ර තත්ත්වයට වුණාම එයාගේ වැඩ කටයුතුවත් එයාට කරගන්න බෑ. එතකොට අපේ නිරෝගී එක්කෙනෙක් එයාට ඇරිලම ඉන්න ඕන. ඉතින් මේ වගේ වෙලාවට වෙන ප්‍රශ්නය තමයි අපි මේවට විශාල වශයෙන් වියදම් කරන බෙහෙත් ගන්න ඒ වගේම නැත්තම් ආරෝග්‍ය ශාලාවලට ගිහිල්ලා ඒ සායන වලට යනවා දිගටම යනවා ඒ හැම එකම කාලය ඒ වගේම වියදම පවුලේ සමගිය මේ හැම දෙයක්ම අඩු කරන දෙයක් තමයි මේ බෝනවන රෝග. ඉතින් මේවා හැම වෙලාවෙම අපේ සමාජයෙන් මේවා නිසා නොයෙකුත් ලෙඩට ප්‍රතිකාර කරනවට අමතරව සමාජ අර්බුදත් ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් වෙන්න ඕන කොහොමද මේවා වළක්වන්නේ කියන එක. මේ රෝග දැන් බෝවන රෝගයක් නම් හැදුනොත් අපි රෝගකාරකය හොයාගත්තොත් එහෙම ඒකට නිසි පිළිතුරු මිනිසෙරු ප්‍රතිකාර කරොත් එහෙම ඒක සම්පූර්ණ නිට්ටාවටම සුව කරගන්න පුළුවන් බොහෝ අවස්ථාවලදී අපි පරක්කු නැත්නම්. නමුත් මේ බෝවන රෝග අපි දැනගන්නේ ගොඩාක් පහුවෙලා තමයි. අර බෝවන රෝග වගේ එකපාරටම මේ වගේ තියෙන අපිට පෙන්වන්නේ නැහැ රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මේවා හැඟවිලා තියෙන්නේ. හිමින් තමයි ඇති වෙන්නේ. මම ඉස්සරහට කියන්නම් තව විස්තර ඇතුව මේවා හිමින් ඇති වෙන්නේ. ඒක නිසා අපි දන්නේ නැහැ අපිට මේ රෝගය තියෙනවද කියලා. නමුත් මේක උපරිම තත්වයකට ආවට පස්සේ තමයි අපේ යම් ක්‍රියාකාරකම් වලට බලපානකොට ඒ වගේම අපේ අසාමාන්‍යතා ඇති වෙනකොට එතකොට තමයි අපි දැනගන්නේ අපිට මෙහෙම රෝගයක් තියෙනවා කියලා. ඒ වෙන වෙට මේක නිට්ටාවට සුව කරන්න බෑ. මේ වගේ රෝග හැම වෙලාවෙම පාලනයක් කරන එක තමයි කරන්න පුළුවන්. ඒක අපි ආහාර වලින් පාලනය වෙන්න ඕන. ඒ වගේම අවශ්‍ය බෙහෙත් නියම වෙලාවට ගන්න ඕන. ඉතින් මුළු ජීවිතයම අපේ රටාව වෙනස් වෙනවා. මේවත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. දැන් මේක ඇත්තටම අපි හරියට හඳුනාගත්තොත් මුල අවස්ථාවේදී අපිට ඒකට ප්‍රතිකාර කරමින් ඒක පාලනය කරගෙන යන්න පුළුවන්.
හැබැයි වකුගඩු රෝග දක්වා පැතිරිලා ගියොත් එහෙම ඒ වගේ අවස්ථාවක නම් ඇත්තටම පාලනය කරගන්නත් බොහොම අමාරුයි. අවසාන වශයෙන් ජීවිතයෙන් සමුදින්න වෙනවා. ඉතින් ඒකින්ද මේ රෝග ගැන අපි හරියට දැනුවත් වෙන්න ඕන. කොහොමද මේක වළක්වා ගන්න එක කියලා තමයි දැනගන්න ඕන. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයනොත් මේ සඳහා මුල් තැනක් දීලා තියෙනවා. අපේ සෞඛ්‍ය අංශයට යන වියදම් වලින් විශාල ප්‍රමාණයක් මේ බෝ නොවන රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා තමයි වැය වෙන්නේ. ඉතින් ඒ වගේම විශාල පිරිසක් ඒ සඳහා යෙදවිලා ඉන්නවා. ඒ නම් අලුතෙන් නියම ව්‍යාපෘති මේ සඳහා මුළු රට තුළම කරගෙන යනවා. ඒකින් අපි මේවා දැනගන්න ඕන. මේ ඔක්කොම කරන්නේ අපේ හොඳට. ඔබ මේක හරියට මුල ඉඳලා හරියට දැනගෙන ඉන්නම නම් මේවා පිළිබඳ දැනුවත් වෙලවා නම් මේක හැදෙන එක වළක්වන්න පුළුවන්. අපිට වමනා කරන්නේ මේක හැදෙන එක වළක්වන්නයි. හැදුනන් පස්සේ පාලනයක් කරන්න පුළුවන්. ඒකටත් දැනගන්න ඕන නියමිත තත්ත්වයන් මොනවද කියලා. එහෙම නැත්නම් අපේ ජීවිතය අකාලේ අතර වෙනවා. ඇස් අන්ධ වෙනවා, පාද කපන්න වෙනවා, දියවැඩියාව වගේ පාලනය කරගත්තේ නැත්නම් මුළු ජීවිතයම අවාසනාවට වගේ කිසිම වැඩකට නැති අවස්ථාවකටපත් වෙනවා. ඉතින් ඒකින්ද මේ ගැන සුළුවට හිතන්න එපා. අපි මේක කොහොමද වළක්වා ගන්නේ කියන එක බලමු. ඊළඟින්ම මෙම දැන් බහුල බෝවන රෝග පිළිබඳ දැනුවත් වෙමු කියලා දැන් ඇත්තටම දෙන බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් වෙමු කියලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයනොත් මේ වගේ දේවල් දැනුවත් කිරීමක් කරනවා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ මේව දැකලා නැතුව ඇති සමහර විට. ඒක නිසා අපි බලමු කොහොමද අපි මේ ගැන කතා කරන්නේ කියලා. දැන් මේ සඳහා අපි බැලුවොත් ප්‍රධාන අවදානම් සාධක. සමාවෙන්න මගේ සිංහල භාෂාවේ පොඩි ප්‍රශ්න ඇති මේක ලියනකොට මම ටයිප් කරනකොට මට සිංහලෙන් ටයිප් කරන්න බෑ. මං අර සාමාන්‍ය ක්‍රමයකින් කරේ. ඒකින්ද මේක හරි සිංහල නෙමෙයි. හරි අපි භාෂාව මෙතන ප්‍රශ්නයක් නෑ. තේරෙනවා නම් මම කියනවා මේක ඔයගලන්ට ඇහෙනවා. අපි තේරුම් ගන්න පුළුවන් විදිහට සරලව කරමු. සිංහල ගැන අවධානය යොමු කරන්න එපා එච්චර. හරිද? පළවෙනි ප්‍රධාන දැන් මේකට මේ රෝග සඳහා අවදානම් වන දේවල් තියෙනවා. ඒ වගේම මේ වගේ ප්‍රධාන අවදානම් වන සාධකයක් තමයි අනාරක්ෂිත ආහාර. ඒ සඳහා තමයි අපද මූලිකම කැපවීම කරන්නේ. අනාරක්ෂිත ආහාර තමයි ප්‍රධානම අවදානම් සාධකය. ඒක නිසා අපි මේ ගැන දැනුවත් විය යුතුමයි. මොනවාද මේ ප්‍රධාන අවදානම් අනාරක්ෂිත ආහාර කියන්නේ? දැන් අනාරක්ෂිත කියලා හැම දෙයක්ම තියෙන නොයෙකුත් දේවල්. හැබැයි අනාරක්ෂිත ආහාර තමයි අධික සීනි සහිත ආහාර. දැන් අපි බලන්න අපේ රටේ සීනි තේ එකක් බොනකොට තේකට සීනි හැඳි 3ක් විතර දානවා. සමහරව ඊටත් වැඩිය දානවා. ඉතින් මේක ඇත්තටම අධික සීනි ප්‍රමාණයක්. මම මගේ ආචාර්ය උපාධිය කරේ එංගලන්තේ. මගේ සුපර්වයිසර්ට මගේ ප්‍රොෆෙසර්ට හිටියා පොඩි ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් ඒ දවසේ මගේ ආචාර්ය උපාධිය කරනකොට ඒ පොඩි දුවගේ වයස අවුරුදු 6යි. ඒ ළමයට සීනි කියන එක දෙන්නෙම නැහැ. දෙන්න කිසිම වෙලාවක දෙන්නේ නැහැ. අයිස්ක්‍රීම් එහෙම කනවා. ඒ වුණාට තේ වලට සීනි කවදාවත් දෙන්නේ නැහැ. ඒ ගෙදර සීනි තියෙන්නේ බොහොම පොඩි කන්ටේනර් එක. එහෙම තමයි මගේ සුපර්වයිසර්ගේ ගෙදර තිබුණේ. ඒගොල්ල කන්නේත් නැහැ. ඉතින් ඔය මම කියන්නේ ගොඩක් ඉස්සර මම අපි 1995 වර්ෂයේ සමහරවට උගලා ඉපදිලත් නැතුව ඇති. ඒ කාලෙක ඒ දියුණු රටවල් වල ආහාර සම්බන්ධව විශාල පරිස්සමක් වුණා. මම මේ කියන්නේ උගලන්ට වෙන අත්දැකීම් මගේ අත්දැකීම් බෙදා ගන්න. ඉතින් සීනි අපට අහිතකර දෙයක්. අපට සීනි අවශ්‍යයි. අපට සීනි සුළු ප්‍රමාණයක් තිබුණොත් ඇති ශක්තිය ලබා ගන්න. නමුත් අපේ රටේ
අවාසනාවට වගේ සීනි කියන එක තමයි විශාල වශයෙන් ආහාරයට ගන්න. මේක හැම වෙලාවෙම අනාරක්ෂිත ආහාරයක්. ඒ වගේම තමයි ලුණු. ලුණු ආහාරයට ගන්නකොටත් අපට අධික ලුණු ප්‍රමාණයක් ගන්න බොහෝ අය පුරුදු වෙලා තියෙනවා. දැන් බලන්න අපි වෙන තැන්වලින් එක තැන්වලින් ආහාර ගන්නකොට සමහර තැන්වල ඒ වගේම සමහර ගෙවල් වල පාවිච්චි කරන ලුණු ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඒක ඒගොල්ලන්ට හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේක ලුණු අපට අත්‍යවශ්‍යයි. ලුණු අත්‍යවශ්‍යයි. සීනිත් අත්‍යවශ්‍යයි. නමුත් මේකේ ප්‍රමාණයක් තියෙනවා. උවමනාවට වඩා වැඩි ප්‍රමාණයක් ලුණු වැඩි වුණොත් එහෙම එක දිගට මේක වැඩි වෙගෙන යනකොට රුධිරයේ පීඩනය වැඩි වීම තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම සීනි වැඩිපුර යනකොට ඒක දියවැඩියා තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි තෙල්. දැන් අපි බොහෝ අවස්ථාවලදී අපි ආහාර ගන්නකොට නිකං කිරෙන් උයලා එළවලු හදනව නම් ගොඩක් අය කැමති නැහැ. විශේෂයෙන්ම තරුණ අය, මහලු අයත් එහෙමයි, හැමෝම මැදි වයසේ අයත් එහෙමයි. තෙල් ටිකක් දාලා තියෙනවා නම් ඒක රසයි. ඒක හොඳයි. ඉතින් තෙල් වලින් ඇත්තනම අධික වශයෙන් තෙල් වැඩි වුණොත් එහෙම ඒක අපේ ශරීර සෞඛ්‍යයට ඊතරම් හිතකර නැහැ. ඒක අවසානයේදී තෙල් නිසා කොලෙස්ටරෝල් හැදිලා ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකේ කොලෙස්ටරෝල් හැදීමේ ප්‍රවණතාවය වැඩි කරන්න පුළුවන්. ශාක තෙල් වල කොලෙස්ටරෝල් නැහැ. පොල් තෙල් ඉතාමත්ම හොඳයි. නම් සත්ව තෙල් වල කොලෙස්ටරෝල් තියෙනවා. කොලෙස්ටරෝල් තමයි අපේ රුධිර නාලවල බැඳිලා රුධිර පීඩනය ඇති වෙලා නොයෙකුත් ලෙඩ රෝග, රුධිර රෝග ඇති වෙන්න පටන් ගන්නෙ. ඉතින් ශාක තෙල් උනත් එක දිගට වැඩිපුර ආහාරයට ගත්තොත් ඒවා අපිට කොලෙස්ටරෝල් හැදෙන්න, එහෙම නැත්නම් තවත් නොයෙකුත් අක්මාවේ තෙල් තැම්පත් වෙන්න, ෆැටි ලිවර් කියලා අපි කියන්නේ ගොඩක් වෙලාවට, ඒ වගේම අධික තරබාරු වෙන්න, මේ හැම දෙයකම මේ වැඩිපුර තෙල් භාවිතය වැදගත් වෙනවා. ඉතින් දැන් අපි මූලික දැනුමක් ලබා ගත්තා මොනවද මේ අනාරක්ෂිත ආහාර කියන එක. අපි ගැන විස්තර වැඩි දුරටත් කතා කරමු ඉස්සරහට. ඒ වගේම තමයි තවත් අවදානම් සාධකයක් භෞතික ක්‍රියාකාරකම් අඩුවීම. දැන් බලන්න අපේ ඉස්සර ගෙවල් වල වැඩ කරන අය හැමෝමටම එතනම ලිඳෙන් වතුර ඇදලා තමයි නාන්නේ, කප්පියෙන් වතුර ඇදලා ලිඳට ගන්න බොන්නේ ගන්නේ, දර පලනවා පොරවෙන්, පයින් යන්නේ, ගොඩක් දුරට ඇවිදිනවා, සෑහෙන දුරට බස් එකට යනකම් පයින් යනවා. දැන් කාලේ මොකද වෙලා තියෙන්නේ? කවුරුවත් මේ කිසි දෙයකට වංගෙඩි, මෝල් ගස් එහෙම අපේ කුස්සියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තියෙන්නේ. මිරිස් ගල් මේ ඔක්කොම ඉවත් වෙලා තියෙන්නේ. ඒ භෞතික ක්‍රියාකාරකම් කලින් තිබුණේවා විශාල වශයෙන් අපට අඩු වෙලා තියෙනවා. අපි බොහෝම අක්‍රියකාරී ජීවිතයක් තමයි ඉන්නේ. වාඩි වෙලා ටීවී බලනවා, වැඩ කරන එකත් වැඩි කාලයක් වාඩි වෙලා සිටීම තමයි බොහෝ අයට මේ ඔෆිස් වල වැඩ කරන අයට වාඩි වෙලාමයි ඉන්නේ. එතකොට වැඩි කාලයක් දවසේ වාඩි වෙලා ඉන්නේ. ගෙදර හිටියත් එහෙමයි. ව්‍යායාමයක් කියන එකක් හරියට හම්බ වෙන්නෙම නැහැ. දැන් බොහෝ අපේ පිරිමි අය ඉන්නවා. පයින් යවෙන්නෙම නැහැ. කොහොමදවත්ම යන්නේ නැහැ. කාන්තාවල් ත්‍රිවිල් එකක් ඕනමයි. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර වාහනයක් තියෙනම් එහෙම යනවා. එහෙම නැත්නම් ව්‍යායාම රහිත දෙකින් පිරිමි අය බයිසිකලයක් නැතුව ගෙදරින් එළියට බහින්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ වාහනේ තියෙනවා, විවිධයට යන්න ඕන, ව්‍යායාමයක් වෙන්නෙම නැති තරම් බොහෝ අවස්ථාවලදී ඒක වෙනවා. ඉතින් මේක අපි එන්නෙම වැඩි වෙනවා. අපට උන අපේ ආර්ථික තත්ත්වය පෙන්වන්න අපි පයින් යනවා කියලා යන්න කැමති නැහැ.
අපි දර පලනවා කියලා කරන්න කැමති නෑ, උදුළු ගානවා කියලා කරන්න කැමති නෑ. ඒව කාට හරි දීලා කරවගන්නේ. එහෙම නැත්නම් ගෑස් වලින් උයන්නේ. එතකොට ඔය මොනවාක්වත් ඒවා කරන්න ඕන නෑ. ඉතින් මේ මං කියන්නේ එපා කියලා එකට. නමුත් අපට ව්‍යායාම කියන එක අත්‍යවශ්‍යම දෙයක්. මේ ව්‍යායාම නැතිවීම නිසා තමයි මේ ප්‍රධාන වශයෙන් මේ අවදානම් සාධකයක් හැටියට බලපාන්නේ. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් වෙලාවට මේ ව්‍යායාමවල වැදගත්කම කොළඹ ප්‍රදේශයේ යනකොට අර ව්‍යායාම කරන මංතීරුවල මිනිස්සු කොච්චර ඇවිදිනවද කියලා. මෝන මහත්තරෝ තරුණ අය මේ හැමෝම ව්‍යායාම කරන්න සෑහෙන කාලයක් ගත කරනවා මේ විදියට කරනකොට. බොහෝ අවස්ථාවලදී ඔබ බැලුවොත් මේගොල්ලන් යම් කිසි රෝග අවදානයකට යට වෙච්ච අය. රෝගයන් රෝගාබාධ වලින් පෙළෙන අය. දැන් තමයි මේ ව්‍යායාම කරන්න මතක් වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි මුල කාලේදී ඉඳලා අපි හරියට දැනගත්තොත් ව්‍යායාම හරියට ශරීරයට එකතු කරගත්තොත් අපිට මේ බෝ නොවන රෝග හැදීම පමා කරගන්න පුළුවන්. ඉතින් අපි තාම පමා නැහැ. මං හිතන මෙතන ඉන්න අය ගොඩක් අය තරුණයි ඉන්නේ. ඒකින්ද අපිට ව්‍යායාම කියන එක දවසේ හැම වෙලාවකම අපි අත්‍යවශ්‍ය දෙයක් කරගන්න ඕන. තවත් අවදානම් සාධකයක් තමයි අධික ලෙස ඇල්කොහොල් භාවිතය. මෙතන කියන අධික ලෙස ඇල්කොහොල් භාවිතය. හරිද? මෙතන පොඩි වෙනසක් තියෙනවා. මං ඉස්සරහට කියන්නම්. ශාරීරියේ නියමිත කාර්යයන් සඳහා ඇමරිකාව වගේ රටවල් ගත්තාම ඒ වගේම දියුණු රටවල් ගත්තාම ඇල්කොහොල් යම්කිසි ප්‍රමාණයක් ගත්තට කමක් නැහැ කියලා තමයි කියන්නේ. ඒක නිසා පොඩි මේකක් අපට තියෙනවා මෙතන. ඒකින්ද මේක තමයි අධික ලෙස ඇල්කොහොල් භාවිතය කියලා මෙතන කියන්නේ. ඇල්කොහොල් භාවිතා කරන්න පුළුවන්. ඒක ශරීර සෞඛ්‍යයට හිතකර වෙනවා කියලා කියන සමහර සුළු වශයෙන් ගත්තට. නමුත් මෙතන කියන්නේ දකින්න ඇති කොච්චර අපේ පවුල් ගත්තොත් අපේ ගම්බද ප්‍රදේශවල ඉන්න පවුල්. ඒ පවුල් ඇත්තටම හම්බ කරන ප්‍රමාණය ගත්තොත් අපි තුම් කම්කරු වැඩ කරලා කියලා වුණත් ගෙවන පඩිය ඇත්තටම ඒකෙන් භාගයකටත් වැඩිය වැය කරන්නේ තමන්ගේ ඇල්කොහොල් භාවිතයට. ඒ ඉතුරු සොච්චම තමයි ගෙදර අනිත් ඒකෙන් තමයි ගෙදර ප්‍රශ්න ගොඩාක් වැඩි වෙන්නේ. ඉතින් ගොඩාක් ගෙවල් වල මං කියන්නේ හැම ගෙදරම කියලා අපි බලමු ටිකක් දුප්පත් පවුල් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. සාමාන්‍යයෙන් විශේෂ අධික ආදායම් මාර්ග නැති අය. එහෙම ඒ අය බැලුවොත් ප්‍රධානම දේ තමයි ඒගොල්ලන්ගේ ඇල්කොහොල් වලට ලොල් වීම. ඇල්කොහොල් අත්‍යවශ්‍යම දෙයක්. සමහරු මේකට ලොල් වුණාම දවල්ටත් බොනවා, රැයටත් බොනවා. සමහරු උදේටත් බොනවා. තුන් වෙලටම ඇල්කොහොල් පීලා ඉන්නේ පාරේ ගියොත්. අපි බැලුවොත් එහෙම ඕන වෙලාවක හැන්දෑවේ පාරේ ගියොත් එහෙම කී දෙනෙක් ඉන්නවද වැනි යන ගෙවල් වල අපේ තාත්තලා. ඒ වගේම අපේ අයියලා අක්කලාත් එහෙම ඉන්නවා. අයියලාත් ඉන්නවා එහෙම. ඒ වගේම තමයි තැබෑරුමක් ඉස්සරහට ගිහිල්ලා බලන්න හවස වෙනකොට වැඩ ඇරිලා දුවන්නේ එතෙන්ට. වෙන කිසිම දෙයක් නෙවෙයි ප්‍රධානම දේ ඇල්කොහොල් ගන්න. ඉතින් ඒ විදිහේ තත්වයක් තමයි තියෙන්නේ බොහෝ අවස්ථාවලදී. හැමෝම නෙමෙයි යම් කොටසක්. හැබැයි මේ අය අධික ලෙස ඒ වගේ මත්ද්‍රව්‍ය වලට භාවිතා වෙනවා. භාජනය වෙනවා. නොයෙකුත් දේවල් දැන් ඔයගොල්ලෝ අහලා ඇති මේ කාලේ කොච්චර ප්‍රමාණයක් විනාශයක් රටට වෙලා තියෙනවද කියලා මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. මේවත් ඇත්තටම අවදානම් සාධක. ඒගොල්ලන්ගේ ජීවිතයක් නැහැ. ජීවිතේ ඉවරයි. දැන් බලන්න ওই හිරගෙවල් වලත් ওই ඔක්කොම ওই ප්‍රශ්නේ වෙන්නේ අධික ලෙස මේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා. මට මතකයි මම වයඹ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මට දවසක් මම මීගමුවෙන් ගිහිල්ලා බස් එකේ ආවා මම ඉන්න විශ්වවිද්‍යාලේ නවාතැනට. එනකොට ඉස්කෝලේ ඇරිච්ච වෙලාව සතිය දවසක් ළමයි ගොඩක් හිටියේ බස් එකේ පිටිපස්සට මාත් හිටියේ පිටිපස්සට වාඩිලා
ওই වෙලාවේ ළමයි කතා කරන දේවල් මම හොඳට ඇහුම්කන් දෙගෙන හිටියා. ඒ ළමයින්ගේ ලොකුම මාතෘකාවක් වුණේ අඩු උඹ බොන්නේ නැද්ද? උඹ බොන්නේ නැද්ද? මම අපේ ගෙදර වරෙන්. එහෙම ඒ විදියට හරීම කැත. මම හිතන්නේ ළමයා 8 9 යන්තම් දීකල්සමෙන්ද විතරයි. කොටකල්සෙන් ඇඳ පොයත් හිටියා. එතන ඒක ඒගොල්ලන්ගේ මතේ උනේ අඩේ කොල්ලෙක් එනවා නම් බොන්න ඕන. කොල්ලෙක් උඹ කොල්ලෙක්ද? කොල්ලෙක් නෙවෙනම් බොන්න ඕන. එහෙම තමයි කියන්නේ. ඒ විදියට තමයි මේක ඉස්මතු වෙන්නේ ඒ වයසේදී. ඒ වයසේදී මගේ ඇත්තටම මගේ ඇඟ හිරි වැටිලා ගියා. මට ඇත්තටම වචනයක්වත් ඊළමන්ට කතා කරන්න බයයි. මම මොකවත් කිව්වේ නෑ. අහගෙන හිටියා මං හිතුවා රටට වෙච්ච දෙයක් කියලා. මේ හොඳ ඉස්කෝලවල යන ළමයි. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම මේක ඉස්කෝලෙන් කොච්චර නවත්තන්න බලනවද ජනමාධ්‍ය වලින් කොච්චර නවත්තන්න බලනවද ගුරුවරු කොච්චර කියනවද මේ කිසි දෙයක් තියෙද්දි මේ හැමදේම නොතකා මේ ඇල්කොහොල් භාවිතයට ඇබ්බැහි වෙන හැටි කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුණා ඇත්තටම මෙහෙමද ළමයි ඉස්කෝලවල කියලා. තවත් උදාහරණයක් කියන්නම්. මම ඉස්කෝලේ නම කිව්වට කමක් නැහැ. ඕගොල්ලෝ මම දැන් දන්නවා මේ පිළිමතලා මම ඉන්නේ පිළිමතලාවේ. පිළිමතලා ඉස්කෝල එක ප්‍රධාන ඉස්කෝල එක. ඇල්කොහොල් වගේක් ගෙනහිල්ලා ඉස්කෝලෙට ඒක කොහොම හරි යම් කිසි දෙයකින් හුවමාරු වෙලා ඒ ගෙනිච්ච එක්කෙනාට සෑහෙන විදිහට අඩක් තේට්ටම් කරලා තිබුණා. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම ඉස්කෝලේ යන ළමයි අතර වෙනවා කියන්නේ හරිම පාපයක්, හරිම අවාසනාවක් අපේ රටේ. ඉතින් මේව නිසා අපි ස්පිරිතාලෙට ගිහිල්ලා බැලුවොත් ඇල්කොහොල් නිසා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා ඒගොල්ලන්ට ක්ලිනික් යන්න ඕන, අන්තිමට බෙහෙත් දෙන්න ඕන, සම්පූර්ණයෙන්ම සිරෝසිස් හැදිලා බඩ ඉදිමිලා කී දෙනෙක් මැරෙනවද ස්පිරිතාල දුක් විඳිනවද කියලා බලන්න. ඒ වගේම වකුගඩු නරක් වෙලා අක්මාව නරක් වෙලා දැන් ඒ වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ තමන් විසින්ම හදාගත්ත ලෙඩ. ඒ වගේම තමයි දුම්කොළ භාවිතය සිගරට්. සිගරට් නොබන ළමෙක් හොයන්න අමාරු. ස්කෝලවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දැන් ඉස්කෝල සිගරට් බොන එක. ඉතින් මේක ඇත්තටම මම දන්නේ අපේ කාලයට වඩා අපේ කාලේ ඉස්කෝලේ අපිත් ඉස්කෝලේ ගියා. මම හිතන්නේ අපි දුම් වැටියක් උරනවා කියන එක අහලවත් නැහැ. අපි 10 11 ඒ ලෙවල් ඉඳිතිවත් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් විශාල වශයෙන් මේකත් මන වෘද්ධයක්. ඉතින් මේ අන්තර්ජාලයෙන් ගත් එකක් බෝනවන රෝග හඳුනා ගනිමු. මොනවාද තියෙන ඒවා? කැන්සර්, පිළිකා, cardiovascular diseases, හෘද රෝග, chronic respiratory diseases, ඒ කියන්නේ ශ්වසන රෝග, ඇදුම, ඒ වගේ නොයෙකුත් රෝග එනවා. ඒ වගේම ඩයබටිස් කියන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙන දියවැඩියාව. ඒ වගේම මහාචාර්ය නාමල් විජේසිංහ හදරෝද විශේෂඥයෙක් මේවට දාලා තියෙන මේ වගේ එකක් හදලා මේවට ප්‍රධාන වෙන මුල් වෙන හේතුව තමයි unhealthy eating. ඒක තමයි අද අපි කතා කරන්නේ. සෞඛ්‍ය සම්පන්න ආහාර නෙමෙයි අපි ගන්නෙ. ශරීරයට සෞඛ්‍ය සම්පන්න නැහැ අපේ ආහාර රටාව. ඉතින් ඒක එක හේතුවක්. අනිත් එක ඇල්කොහොල් වැඩිපුර ඇල්කොහොල් මත්පැන් පානය කිරීම. ඒ වගේම තමයි මම කලින් කිව්වා physical inactivity ව්‍යායාම අඩුකම. ව්‍යායාම ඇත්තෙම නෑ බොහෝ අවස්ථාවලදී ඔයේ ඉන්නවා සමහරු. ඒ වගේම දුම්කල භාවිතය මත් දුම් වැටි භාවිතය ඒවා තමයි මූලික කරුණු විදියට අඳුනාගෙන තියෙන්නේ අපේ රටේ සිදුවන බෝ නොවන රෝග සඳහා. දැන් අපි බලමු බෝ නොවන රෝග ඇතිවීමේ පෙර නිමිති. දැන් මම කලින් කිව්වා බෝවන රෝගයක් නම් උණ හැදෙනවා, වේදනා එනවා, නොයෙකුත් දේවල් අපට ඉස්මතු වෙන අසාමාන්‍යතා.
එතකොට අපි දන්නවා අපට රෝගයක් තියෙනවා කියලා. නමුත් බෝ නොවන රෝග ඇඟ ඇතුලේ එහෙම හිමින් හිමින් යනවා. අපිට තේරෙන්නේ නෑ මෙහෙම දෙයක් අපට තියෙනවා කියලා. ඒක දැනගන්න හැබැයි වෛද්‍ය විද්‍යාවෙන් මේවට පෙර නිමිති හොයාගෙන තියෙනවා. පළවෙනි එක තමයි රුධිර පීඩනය ඉහළ යාම. ඒක තමයි දැන් වෛද්‍ය විද්‍යාවේ කියන විදියට අපි නිතර අඩු ගානේ අවුරුද්දකට දෙසරයක් විතර වගේ රුධිර පීඩනය අපේ පරීක්ෂා කරගන්න ඕන. අවුරුදු 40 පෙන්නට පස්සේ අනිවාර්යයෙන්ම අපේ රුධිර පීඩනය මාස 2-3කට සැරයක්වත් පරීක්ෂා කරගන්න ඕන. දැන් රුධිර පීඩනය ඉහළ ගියා කියලා අපට මේක ඉඩ යන්නේ එකපාරටම ඉහළ යන්නේ නැහැ. හෙමින් හෙමින් තමයි ඉහළ යන්නේ. ඉතින් රුධිර පීඩනය ඉහළ යනකොට මොකද වෙන්නේ? රුධිර නාල මම ඉස්සරහට පෙන්නන්නම්. මේ රුධිර නාලත් ඇත්තටම අධික පීඩනයට යටත් වෙනවා. මේ පීඩනය ගොඩක් ඉහළ ගියොත් එහෙම සමහර වෙලාවට සියුම් රුධිර නාල පුපුරනවා. අධික පීඩනය නිසා ඒ සියුම් රුධිර නාල පුපුරනවා. සිපිරිපුවාම ඒ රුධිර නාලයෙන් ලේ සපයන මාංශ පේශි වලට ලේ යන්නේ නැහැ. මං heart attack කියලා දෙනකොට කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මේ පීඩනය ඉහළ යාම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ පීඩනය ඉහළ ගියොතින් අන්තිමට heart attack හැදෙනවාම තමයි. අනික රුධිර පීඩනය ඉහළ නම් අපිට යම්කිසි අතේ කැපුමක් ඒ වගේ පොඩි ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් එහෙම ලේ රුධිරය වහනය වීම ඉතාමත්ම වැඩි. ඒක නිසා අපි මේක හරි පරිස්සමෙන් පාලනය කරගන්න ඕන නියමිත මට්ටමකට තියෙන්න දීලා. ඒ වගේම තමයි අපි මේක ඒක තමයි ඇත්තටම අපි වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න ගියහම ගොඩක් වෙලාවට රුධිර පීඩනය බලනවා. ඒ වගේම රිපෝට් එකක් අරගෙන ඉන්න කියනවා රුධිර පීඩනය කොච්චරද කියන එක. ඒ වගේම නාඩි වැටීම බලනවා කොහොමද කියලා. ඒකනුත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් රුධිර පීඩනයට එනවද කියලා. තවත් එකක් තමයි මේ විශේෂයෙන්ම බෝ නොවන රෝග ඇති වෙන්න අතිරුධිර පීඩනය හැදෙන්න පුළුවන්, දියවැඩියාව හැදෙන්න පුළුවන්. මේ තරබාරුකම. දැන් අපේ මිනිස්සු අතර මතයක් තියෙනවා අපේ පොඩි ළමයි හදනකොට අර චබි ළමෙක් හදාගන්න ඕන කියලා. හොඳට මහත බොහොම ලස්සනට ඉන්න හොඳ ළමෙක් හදාගන්න ඕන කියන එක අපේ අතර තියෙනවා. නමුත් ඇත්තටම අපේ ශරීරය නිරෝගී තියාගන්න නම් උසේස් හැටියට සරිලන බරක් තියෙනවා. ඒක මනින්න ක්‍රමයක් තියෙනවා වෛද්‍යවරු කියනවා. ඉතින් ඊට වඩා වැඩි එක තරබාරු. දැන් අපේ තරබාරුකම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් වාර්තාවක් අනුව ක්‍රමයෙන් ඉහළ යනවා. දැන් අපි ඉස්කෝලේ යන ළමයි බැලුවොත් එහෙම බලන්න කොච්චර ලොකු මහත ළමයි ඉන්නවද කියලා දැන් ඉස්කෝලේ සෑහෙන ප්‍රමාණයක් තරබාරු ළමයි ඉන්නවා. ඉතින් මේ තරබාරු ළමයින්ට ඇත්තටම තරබාරු හැම කෙනාටම මේ බෝනවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත්ම ඉහළයි. ඉන්න තරබාරුකම හොඳට සැපට හිටියා නිරෝගීකමක් කියලා හිතන්න එපා. ඒගොල්ලන්ට දියවැඩියව හරි ඉක්මනට එනවා. ඒ වගේම කොලෙස්ටරෝල් එනවා. ඒ වගේම රුධිර පීඩනය ඉහළ යනවා. මේ හැම දෙයක්ම සමහර අවස්ථාවලදී තරබාරුකම තියෙනවා. අවුරුදු 30, 35, 40 වෙනකොට heart attack හැදෙන්න මැරෙනවා. ඉතින් තරබාරුකම කියන එක අපි එන්නේ අපේ දුර්වල ආහාර ගැනීමේ ක්‍රම නිසා. සමහර අය ඉන්නවා යම් යම් ආබාධ නිසා මහත් වෙන ඕනවට වඩා. නමුත් බොහෝ අවේලාවට අපි කන කෑම පාලනය කරගත්තේ නැත්නම් තරබාරුකම පහසුවෙන්ම එනවා. ඉතින් අපි කෑම
අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතුයි. අපි බලමු ඉස්සරහට ඒක කොහොමද වෙන්නේ කියලා. අනිත් ලක්ෂණය තමයි පෙරනිමිත්ත තමයි අධික රුධිර සීන මට්ටම. මම මේකත් ඉස්සරහට විස්තර ඇතුව කියන්නම්. දැන් අපේ සීනි ප්‍රමාණය වෛද්‍යවරයෙක් ළඟට අසනීපයකට බේත් ගන්න ගියාම මේක බෝ නොවන රෝගයක්ද කියලා හරියට සටහන් කර ගැනීමට සම්මත කර ගැනීමට එයා දෙනවා රුධිර සීනි පරීක්ෂාවක් කරගන්න කියලා ෆාස්ටිං බ්ලඩ් ෂුගර් කියන්නේ निराहारව ඉඳලා පවුවදා සීනි මට්ටම කොච්චරද කියලා බලන්න කියලා. එතකොට ඒ සීනි මට්ටම අනුව දැනගන්න පුළුවන් මෙයාගේ සීනි පාලනයක් වෙනවද නැද්ද කියලා. එතකොට සීනි ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එක වැඩි නම් निराहारව ඉඳලා උදේ ගත්ත සීනි ප්‍රමාණය වැඩි නම් එයාට සීනි පාලනයක් නැහැ. සීනි මට්ටම ඉහළයි. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගියාම මේක හැම දෙයකම බලපානවා. ඉස්සරහට මේ දවස්වල අන්තර්ජාලයේ නොයෙකුත් දේවල් යනවා සීනි නිසා ශරීරයේ තියෙන හැම කොටසකටම බලපානවා අන්තිමේදී. ඉතින් ඒකින් අපි සීනි ප්‍රමාණය පාලනය කළ යුතුමයි අපේ ආහාරවල. ඒකින්ද අපි ඉවසිල් නිතර සෙවිල්ලෙන් ඉන්න ඕන අපේ ශරීරයේ සීනි මට්ටම පාලනයක් වෙනවද ස්වභාවිකව කියලා. ස්වභාවික පාලනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි ආහාර වලින් මේක පාලනය කළ යුතුයි. එහෙම නැත්නම් බෙහෙත් අරගෙන ඒක පාලනය කළ යුතුයි. පාලනය කරේ නැත්නම් සීනි රුධිරයේ සීනි මට්ටමට කියන්නේ නිහඬ මාරයා කියලා. ඒ කියන්නේ අපි මේක සීනි මට්ටම ඉහළ යනවාද කියලා අපිට ගොඩාක් ඉහළ ගියොත් තමයි දැනෙන්නේ. නැත්නම් අපිට දැනෙන්නෙම නැහැ. අපි කනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කනවා. හොඳට සීනි දාලා තේ බොනවා. ඕන දෙයක් කනවා. ඉතින් විශාල බත් ගොඩක් කනවා. ඉතින් බත් වෙනුත් සීනි එනවනේ. බත් කෑවත් සීනි එනවා. ඉතින් මේකෙදි අන්තිමට වෙන්නේ මේ ගොඩක් වෙලාවට බොහෝ අයට වෙනවා අන්තිමද ඇස්වලට ග්ලූකෝමා කියන රෝගය හැදෙනවා. ඒ කියන්නේ ඇසේ සුද ඇවිල්ලා ඇසේ පෙනීම අඩු වෙනවා. එතකොට කාච දාලා ඒ වගේ දේවල් කරගන්න වෙනවා. ඒ වගේම තමයි කකුල් වලට ආවම කකුල් වල ස්නායු පොඩි පොඩි ඒවා මැරෙනවා. ඊළඟට අපිට දැනෙන්නේ නැහැ. ඒවට තුවාල වෙනවා. තුවාල වුණාට දැනෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ තුවාල හොඳ වෙන්නේ නැහැ. සීනි වැඩි වුණාම තුවාල හොඳ වෙන්නේත් නැහැ. ඊට පස්සේ ওই තුවාල උඩු දුවලා අන්තිමට ගොඩක් අයගේ කකුල් කපන්න වෙනවා. ඉතින් මේ රුධිර සීනි මට්ටම පාලනය කරගත්තේ නැත්නම් වෙන දේවල්. ඉතින් මේ සීනි ප්‍රමාණය හැම වෙලාවෙම අපි යම් නියත මට්ටමක තියා ගැනීමට උත්සාහ කරන්න ඕන. ඉතින් පෙර නිමිත්ත තමයි දීවැඩියාවේ පෙර නිමිත්ත තමයි සීනි මට්ටම ඉහළ යන. මනම් අපි එදා ඉඳලා පාලනය කරගන්න ඕන. හැබැයි මේක මුලදිම දැනගත්තොත් අපට බෙහෙත් මගින් පාලනය කළා සමහර අවස්ථාවලදී මේක නිට්ටාවට සුව කරගන්න පුළුවන් වෙනවා. නමුත් පරක්කු වුණොතින් ඒක සුව කරන්න බෑ. පාලනයක් විතරයි කරන්න පුළුවන්. නමුත් ඒක ගොඩාක් අනිත් කරදර වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරු ගියාම තියෙන තවත් පරීක්ෂාවක් තමයි මේද මට්ටම, රුධිරයේ තියෙන මේද මට්ටම. කොලෙස්ටරෝල්, LDL, HDL ඒ වගේ තියෙනවා. විවිධ ක්‍රම මේක කරන්න කොලෙස්ටරෝල් ප්‍රමාණය, මේද ප්‍රමාණය කොච්චරද කියලා බලන්න. මේකත් අසාමාන්‍ය ලෙස ඉහළ රුධිර මේදය ගියොත් එහෙම ඒකෙත් විශාල වශයෙන් අපට හානි සිදු වෙනවා. අක්මාවේ තෙල් තැම්පත් වීම, අක්මාවේ තෙල් පත්වත් වුණාම ගොඩාක් අක්මාගත රෝග එනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් හැදෙන්න බලනවා. මේවා තැම්පත් වෙනවා. රුධිර නාලවල. එතකොට රුධිර නාල બ્લોක් වෙනවා. ඒකම ප්‍රෙෂර් වැඩි වෙනවා. එතකොට නොයෙකුත් දේවල් මේක කෙලවරක් නැතුව යනවා. ඉතින් ඒකින්ද අපි සාමාන්‍ය ඉහළ රුධිර මේද ප්‍රමාණයක් තියෙන එක වළක්වා ගන්නම ඕන. දැන් මේ වෛද්‍ය විද්‍යාව අනුව මේ උනට දෙනවා බොහොම පහසුවෙන් අඳුර ගන්න පුළුවන්
මොනවද මේ පෙරනිමිති කියන එක. ඒ වගේම අසාමාන්‍ය ලෙස බර අඩු වෙන්න පුළුවන්. දැන් මේක එන්නේ මම තාම මේ ගැන කිව්වේ නෑ පිළිකා වගේ දේවල් හැදෙනකොට පිළිකාවක් අපේ තියෙනවනේ පෙනහළු බඩවැල් වල නොයෙකුත් තැන්වල පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ලේවල ඊළඟට කිසිම අපි කෑම අඩු කළත් නෑ. සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා අපි කෑමට සල්ලිත් තියනවා කිසිම පෝෂණයෙන් අඩුවකුත් නැහැ. නමුත් අසාමාන්‍ය ලෙස බර අඩු වෙනවා. එහෙම වෙනකොට අපට පෙර නිමිත්තක් මේක යම්කිසි රෝගයක කියන එක අපිට බලන්න වෙනවා. එතකොට තමයි මේව බලන්නේ අන්තිමට කැන්සර් එකක් වෙන්න පුළුවන් මේ වගේ දෙයක්. ඊළඟට නිතර ඇතිවන හිස රදය headaches හිස රදය මේක බොහෝ වෙලාවට අධිරුධිර පීඩනයත් එක්ක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සීනි මට්ටම ඉහළ ගියත් සමහරුන්ට මේක ඇති වෙන්න පුළුවන්. මේක කොලෙස්ටරෝල් වැඩි වුණත් සමහර අවස්ථාවලදී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අධික පීඩනය වීම නිසා හෙඩේක්ස් හැදෙන්න පුළුවන්. ඒ වගේම අපිට හති ගතිය විශේෂයෙන්ම පෙනහළු වල ආබාධයක් ඇති වුනහම බෝනවන රෝගයක් විදියට අපිට බොහොම පොඩි ක්‍රියාකාරකම තිබුණත් හති වගේ අපහසුතාවයක් එනවා. ඒ වගේම තමයි අපිට අපේ ශරීරයේ බෝනවන රෝග බොහොමයකටම මේ තමන් ෆිට නෑ එච්චර. අපිට ඒ තරම් ශක්තිමත් භාවයක් අඩුයි. ඒක නිසා මේ අපිට මේ ඉක්මනින් හති එන ඉක්මනට උස්ම ගන්න වෙනවා. ඊළඟට අපිට පුළුවන් හරි අවස්ථාවලදී සමහර අවස්ථාවලදී තියෙනවා මේ හරි මහන්සි. පොඩි දුරක් ඇවිද්දත් මහන්සි. සමහරට ගෙදර නිකන් හිටියත් ඒත් මහන්සි. ඉතින් මේ වගේ අවස්ථාත් ඇත්තටම අපි සැලකිය යුතුයි. මේ අවස්ථාව වෙනකොට අපිට යම් ආබාධයක් ශරීරයේ තියෙනවා. බෝනෝන රෝග වලට අතවැනීමක් තමයි මේ අසාමාන්‍ය ලෙස සිදුවන අපහසුතාවයන්. හරි අමාරු ගතියක් තියෙනවා, කම්මැලි ගතිය. ඒ වගේම විශේෂයෙන්ම සීනි මට්ටම ඉහළ යනකොට, රුධිරයේ සීනි මට්ටම ඉහළ යනකොට frequent urination කියන්නේ මුත්‍රා කරන්න නිතර අවශ්‍ය වෙනවා. ඊළඟට විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී. ඉතින් මේකත් තියෙනවා නම් මේ වගේ දෙයක් තියෙනවා නම් අපට පෙර නිමිත්තක් මේ සඳහා වෛද්‍යවරයෙක් හම් වෙලා අපි සාකච්ඡා කරලා යම්කිසි දෙයක් කරගන්න ඕන. ඊළඟට නිතර ඇතිවන කැස්ස. මේ කියන්නේ සතියකින් දෙකකින් ඉවර වෙන එකක් නෙමෙයි. එක දිගටම ඇතිවන කැස්ස. මේක බොහෝ වෙලාවට පිළිකා සම්බන්ධව පෙනහළු පිළිකා වලින් එනවා. ඒ වගේම පෙනහල්ලේ යම් ආසාත්මිකතා වෙනකොට ඒවා බෝනවන රෝග මේවා ඇති වෙන්න පුළුවන්. ළඟට දැන් සමහරුන්ගේ පාද ඉදිමෙනවා. ඒ වගේම වලලු කර ඉදිමෙනවා. ඒකත් එක හේතුවක් වෙනවා යම් මේ පෙර නිමිත්තක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම අපිට බලනකොට විශේෂයෙන්ම අපිට මේක බ්ලර්ඩ් විෂන් කියලා කියනවා. හරියට පේන්නේ නැහැ. අතක ඇඟිලි 5ක් ගත්තොත් ඇඟිලි 10ක් වගේ තමයි පේන්නේ. ඒ වගේ නිකන් වැනෙන ගතියක් පේන්නේ හැම එකම. පැහැදිලි පෙනුමක් නැහැ. පෙනුම විකෘති වෙනවා. ඒ වගේ මේ පේනවා හැබැයි ඒක විකෘති වෙලා පේන්නේ. බ්ලර්ඩ් විෂන් කියලා කියන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න ඕන. මේක බොහෝ වෙලාවට බෝනවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක්. දැන් ඒ වගේම අපි හරියට පෝෂ්‍යදායී ආහාර ගන්නවා නම් එක වර්ගයක් නෙමෙයි විවිධ වර්ගී ගන්න කියලා කියන්නේ
හැමදාම එක වර්ගය නෙමෙයි වර්ග කීපයක්. ඒ වගේම දවසින් දවස වේලෙන් වේල ආහාර අපි වෙනස් කර කර මොහොම වෙනස් ආහාර රටාවක් අපි අනුගමනය කරනවා නම් බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරනවා. ඉතින් මං කලින් කිව්වා වගේ හෘද රෝග තමයි තියෙන ප්‍රධානම බෝ නොවන රෝගයක්. බොහෝ අවස්ථාවලදී අපේ වැඩිහිටියන් මේ වගේ ලත වෙනවා. පපුවේ අමාරු හැදෙනවා. වේදනාවයි කියනවා. ස්පිරිතාලෙක් යනවා. ECG එකක් ගන්නවා. නොයෙකුත් දේවල් කරනවා. ඇඳට වෙලා ඉන්න කියනවා. ඊට පස්සේ දැන් මේ තත්ත්වයට ආවට පස්සේ ඇත්තටම අමාරු තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයට එන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි අපේ හොඳ නැති ආහාර රටාව. ඒ වගේම දියවැඩියාව. දියවැඩියාව කලිනුත් කිව්වා වගේ දියවැඩියාව කියන එක බොහෝම සංකීර්ණ රෝගයක්. ඒක පාලනය කරන්නේ මේක ඇත්තටම හිමින් හැදිලා හිමින් වැඩි වෙලා අපි මැරෙන තත්ත්වයට ගේන ලෙඩක්. මේක මං කලින් කිව්වා වගේ ඇස්වලට බලපානවා. ඒ වගේම හෘදේ වස්තුවට බලපානවා. හાર્ට් එකට බලපානවා. ඒ වගේම වකුගඩු වලට බලපානවා. කිඩ්නීස්. ඒ වගේම ස්නායු පද්ධතියට බලපානවා. මම කලින් කිව්වේ ගොඩක් වෙලාවට අපේ ඈතින් තියෙන ස්නායු කියන්නේ කකුල්වල පොඩි ඇඟිලිවල තියෙන ස්නායු හිරිවැටෙනවා. ඒ කියන්නේ ඒවා අක්‍රිය වෙනවා. එතකොට තමයි ගොඩක් වෙලාවට ඒවෙන් තුවාල වුණත් දැනෙන්නේ නැහැ, අපිට දැනෙන්නෙත් නැහැ. ඒක නිසා ඒකෙන් තුවාල ඇති වෙන්නේ ගොඩක් අයගේ. ඒ වගේම පාද හිරිවැටෙන ඒ ගතිය මේකේනවා. ඉතින් ඒ වගේ අපිට දියවැඩියාව හරියට පාලනය කරගත්තේ නැත්නම් මේවෙන් තමයි කෙලවර වෙන්නේ. අපි අන්තිමට දියවැඩියාව නෙමෙයි මේවට තමයි ප්‍රතිකාර කරන්න වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම දියවැඩියාව කියන එක අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දෙයක්. හැදීම වළක්වා ගත යුතු දෙයක්. මේක අත්‍යවශ්‍යම දෙයක්. ඕනම වෙලාවක අපි පිතුමු සමහර අවස්ථාවලදී නොයෙකුත් ලෙඩ රෝග හැදුනාම සර්ජරි කරන්න වෙනවා. කියන්නේ ඔපරේෂන් කරන්න වෙනවා. ඔපරේෂන් කරනකොට බලන එකම ප්‍රධානම දේ තමයි රුධිරයේ සීනි මට්ටම. රුධිරයේ සීනි මට්ටම වැඩි නම් ඔපරේෂන් කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය මට්ටමට කෙසේ හෝ ගත යුතුයි. ඊට පස්සේ තමයි ඔපරේෂන් කරන්නේ. නැත්නම් ඔපරේෂන් කරන එක්කෙනා සර්ජන් ඒ වගකීම ගන්න කැමති නෑ. හේතුව ඒ තුවාල ඉක්මනට හොඳ වෙන්නේ නෑ. එතකොට ඒක යන්නේ එයාගේ වැරැද්දක් විදියට. ඒක නිසා අපිට මේ දියවැඩියාව කියන එක පුළුවන් තරම් අපි වළක්වා ගත යුතුයි. හැදුනත් නියම පරිදි පාලනය කරගත යුතුයි. ඒ වගේම තමයි පිළිකා. පිළිකා හැදෙන හැටි අපි බලමු ඉස්සරහට කොහොමද කියලා. දැන් මේ තියෙන්නේ කෝලෝන් කැන්සර් කියන්නේ මහ බඩවැලේ ඇතිවෙච්ච පිළිකාවක් මේ තියෙන්නේ. දැන් මේකෙදි ඇත්තටම පිළිකා හැදුනාම දන්නව ඇති කවුරුත් මේක පිළිකාවක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. මේක සෑහෙන කාලයක් තියෙනවා. තිවිලා අසාමාන්‍ය විදියට හැදුනට පස්සේ මේවෙන් තුවාල වෙනවා. තුවාල වුණාට පස්සේ දැන් බඩවැල් වල නම් බඩේ අමාරු, සමහරුන්ට අධික ලෙස බඩ වියලීම වෙනවා, constipation. සමහරුන්ට loose motion වෙනවා, නිතර යන්න වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් කෙලවර වෙනකොට පිළිකාව සෑහෙන ප්‍රමාණයක් හැදිලායි තියෙන්නේ. තියෙන සමහර අවාසනාවන්ත තත්ත්වයන් යටතේදී අපි මේක පිළිකාවක් කියලා තියෙනවා කියලා දැනගන්නකොට ඒක මුළු ආහාර මාර්ගයේ විතරක් නෙමෙයි ශරීරයේ අනිත් තැන් වලට පැතිරෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී මොකවත් කරන්න බෑ.
යන්තම් මර්ධනයක් කරගන්න පුළුවන්, පාලනයක් කරගන්න පුළුවන් සර්ජරි එකක් කරලා අයින් කරන්න. වාසනාවට වගේ මුලදි දැනගත්තොත් ඒකත් හරි වාසනාවක් වෙන්න ඕනේ වගේ දෙයක් දැනගන්න. ඒකින්ද තමයි මම මේ අද මේ විශේෂයෙන් කියන්නේ අපේ අවදානම් තත්වයන් ගැන හැම වෙලෙම අපි සිවිල්ලෙන් ඉන්න ඕන අපේ වයසත් එක්ක. ඉතින් ඒක යම් කිසි විදියකින් මේක මුලදී අඳුනාගත්තා නම් මේ කොටස කපලා අයින් කරලා බද්ධ කරනවා. ඊට පස්සේ කොහේවත් පැතිරෙලා නැති නිසා මෙයාට සාමාන්‍ය විදිහේ ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ මෝන තරම් වෙනවා මේ කෝලොන් කැන්සර් කියන එක බොහොම පහසුවෙන් හරියට හැදෙනවා. නමුත් ඒක විශාල ප්‍රමාණයක් නිට්ටාවටම සුව කරගන්න. හැබැයි මේක අපි ගණන් ගත්තේ නැත්තම් බොහෝ අය වෙන්නේ මේක ගණන් ගන්නෑ. කන්ස්ටිපේෂන් තියෙනවා නම් මොකක් හරි දෙයක් කරලා මොනවා හරි කරනවා, සිංහල බෙහෙත් ගන්නවා, නොයෙකුත් දේවල් කරනවා. එතකොට කැන්සර් එකක් තියෙනවා කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒක කැන්සර් එකේ හැටි තමයි මම ඉස්සරහට කියන්නම්. මේක පැතිරෙනවා. බඩවැලේ නම් බඩවැල් පුරාම පැතිරෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ වෙනත් කොටස් වලටත් මේක යන්න පුළුවන්. එහෙම ගියන් පස්සේ ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඉතින් යම් කිසි පාලනයක් කරගන්න පුළුවන්, ජීවත් වෙන දවස් ගාන තරමක් දුරට වැඩි කරගන්න පුළුවන්. හැබැයි ජීවිතේ කෙලවර වෙනවා. දුක් විඳිනවා පුදුම විදියට. ඉතින් අපි මේවා දැනත් ඇයි අපි මේවා වළක්වා ගන්න කරන්නේ නැත්තේ කියලා හැදීම වළක්වන එක. ඒ වගේම තමයි ශ්වසනාබාධ. ශ්වසනාබාධ බොහෝ අවස්ථාවලදී වෙනවා. අපි සුළු කැස්සක් එහෙම තිබ්බට ගණන් ගන්නේ නැහැ. මේක ටික කාලයක් තියෙනවා. ටික කාලයක් යනකොට මේක අපි බලන්න ඕන මොකක් නිසාද මෙහෙම ඉන්නේ කියලා සුදුසු වෛද්‍යවරයෙක් ලව්වා. එහෙම කරගත්තේ නැත්නම් බොහෝ වෙලාවට කැන්සර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ඇදුම වගේ ශ්වසන පද්ධතියට විශේෂයෙන් බාධා වන රෝගකාරක තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ හැම වෙලාවෙම අපි පරිස්සම් වෙන එක ඉතාමත්ම හොඳයි. හරි. දැන් අපි බලමු අපේ ප්‍රධාන මාතෘකාව අපේ බෝනෝන රෝග කොහොමද පාලනය කරගන්නේ අපේ ආහාර රටාව පාලනය කර ගැනීමෙන්. ඒක නිසා අපි දැන් දැනගන්න ඕන ප්‍රධාන ආහාර කාණ්ඩත් මොනවද කියලා. අපේ ශරීරයට අවශ්‍ය. පළතුරු සහ එළවලු. දැන් අපි එළවලු සහ පළතුරු අපේ ආහාරය අපි ඇහුවොත් කාගෙන් හරි අපේ ප්‍රධාන ආහාරය මොකක්ද කියලා අපේ ප්‍රධාන ආහාරය අපි කියන්නේ බත් කියලා. අපි කන්න පුරුදු වෙලා තියෙන්නෙත් එහෙමයි බත් ගොඩයි එළවලු පොඩ්ඩයි පළතුරු සමාදර කන්නෙම නැහැ. ඉතින් මේක ඒක තරම් හොඳ පුරුද්දක් නෙමෙයි. ආහාර බත් වලින් දෙන්නේ පිෂ්ඨය. පිෂ්ඨය සීනි බවටත් පත් වෙනවා. පිෂ්ඨ විදිහටම තියන්නේ සීනි බවට පත් වෙනවා අපේ ආහාර ඇතුළේ. එතකොට සීනි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. පිෂ්ඨය වැඩිපුර ගත්තොත් සීනි ප්‍රමාණය වැඩි. ඒක එක දිගට ආහාර ගත්තොත් ඒ විදිහට අපිට දියවැඩියාව හැදෙන්න ආරම්භ වෙන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි අපිට ප්‍රෝටීන් සහිත ආහාර ඕන. ප්‍රෝටීන් ආහාර සහිත ආහාර ඕන අපේ ශරීරයේ වර්ධනය සඳහා. අපේ සෛල ගෙවෙනවා, ඇඩෙනවා, අපේ ශරීරය වැඩෙනවා. විශේෂයෙන්ම තරුණ අය, ළමයි ඉක්මනින් වැඩෙනවා. ඒගොල්ලන්ට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ප්‍රෝටීන් අපි හැමෝටම අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් අපිට ඕන වෙනවා. විශේෂයෙන්ම ඒ වගේ වයසට. මස්, මාළු, බිත්තර, පරිප්පු මේවා සත්ත්ව ප්‍රෝටීන් නම් වඩා හොඳයි. ශාක ප්‍රෝටීන් උත් හොඳයි. නමුත් සමහර අත්‍යවශ්‍ය අමිනෝ අම්ල ලබා ගන්න මාංශ ප්‍රෝටීන් ගන්නම වෙනවා. බිත්තර පරිප්පු මේවා. ඊට පිෂ්ඨය ගත්තොත් විශේෂයෙන්ම අපිට
නිවුඩු සහිත සහල් කනවා නම් හොඳයි. හේතුව නිවුඩු තියනවා කියන්නේ යම්කිසි තන්තු ප්‍රමාණයක් තියෙනවා. ඒ තන්තු වල තමයි ආහාරයේ තියෙන පෝෂක කොටස්. විශේෂයෙන්ම විටමින්, ಖನಿජ, ඒ වගේම ප්‍රතිඔක්සිකාරක කියලා මම ඉස්සරහට කියන්නම්. අපට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා ප්‍රතිඔක්සිකාරක කියලා ආහාරවල. ඒවත් තියෙන්නේ මේ නිවුඩු වල. එතකොට අපි කරන වැරදි පුරුද්දක් තමයි අපි සුදුම සුදුසු හාල් තමයි කන්න කැමති. කියන්නේ කැකුළු හාල් කනවා නම් හොඳට පෑහලා කනවා. රතු හාල් කනවා නම් අපි ඒත් ගොඩක් පෑහලා යන්තම් රෝස පාට වෙනකන් තමයි පාහිනවා. එතකොට නිවුඩ ගොඩාක් ගිහිල්ලා. ඉතින් මේ බත් කනවා නම් හොඳම දේ තමයි නිවුඩු සහිත හාල් කන එක. ඒ වගේම තමයි නාඩු තම්බනකොට මේ නිවුඩු යම් ප්‍රමාණයක් හාල් ඇටේ ඇතුළට යනවා. එතකොට ඒ සහල් ඇත්තටම හොඳයි. කැකුළු හාල් වලට වඩා තම්බපු හාල් හොඳයි. නාඩු සම්බත් එහෙමයි සම්බත් ස්ටීම් කරලා ගන්නෙ. එතකොට ඒ ස්ටීම් කරපු හෝ තම්බපු හාල් ඇත්තටම පෝෂණතාවයෙන් ඉහළයි. දැන් පළතුරු සහ එළවලු මම ඉස්සෙල්ලා කිව්වා මේක විටමින් සහ ಖನಿජ ලවණ අපට ලැබෙනවා. මේ විටමින් සහ ಖනිජ ලවණ අපට අත්‍යවශ්‍යයි අපේ නිරෝගීකම් පවත්වා ගන්න. අපට රෝග වලින් ආරක්ෂාව දෙන්න. අපට ප්‍රතිශක්තිකරණය දෙන්න. අපි ජීවත් වෙන්නේ විස බීජ සහිත ලෝකයක. ඉතින් අපට ප්‍රතිශක්තිකරණය ගොඩාක් වෙලාවට අපිට ලැබෙන්නේ මේ එළවලු සහ පළතුරු වල තියෙන විටමින් සහ ಖනිජ ලවණ වලින්. ඒක නිසා අමතක කරන්න එපා. අපේ ශරීරයට ප්‍රධාන කොටසක් තමයි එළවලු සහ පළතුරු. ආහාරයේ තිබිය යුතුම කොටසක්. ඉතින් බොහෝ අය අපි කැමති වෙලා තියෙන ඇත්තටම බතුයි, පරිප්පුයි, පොල්සම් බෝලයි. පොල්සම් බෝල හොඳයි. පරිප්පුයි ඒ වගේ මොකක් හරි එකක් දෙකක් එක එළවලුවක් දෙකක් තමයි හැම වෙලෙම කන්නේ. හැබැයි අපට අවශ්‍ය විටමින් සහ ಖනිජ ලබා ගන්න නම් අපිට එළවලු වර්ග කීපයක් ආහාරයට ගන්න වෙනවා. ඉතින් ඒ වගේම මේකේ වර්ණවත් සංයෝජනයක් තියෙනම් වඩා හොඳයි. රතු, කොළ, කහ, දම් පාට ඒ වගේ විවිධ වර්ණ වලින් යුතු එළවලු ගන්නවා නම් වඩාත්ම හොඳයි. එතකොට මේක පරිපූර්ණ විදිහට විටමින් සහ ಖනිජ එනවා. ඊට අමතරව ප්‍රතිඔක්සිකාරක එළවලු සහ පළතුරු වල තියෙනවා අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් ප්‍රතිඔක්සිකාරක කියලා. කියන්නේ අපේ ශරීරයේ දැන් අපට ආතතිය ආවම ඒ වගේම අප දුර්වල ආහාර ගත්තාම යම් ඔක්සිකාරක ප්‍රතික්‍රියා වෙනවා. හරිද? ඉතින් ඒවා නිසා අපේ ශරීරයට හානිකර දේවල් හදනවා. ඒ රසායනික ද්‍රව්‍ය අපට ශරීරයට විස සහිතයි. ඒවා කෙලවරෙන්න පුළුවන් කැන්සර් එකකින්. ඒ වගේම ශරීරයට යම් ආබාධ ඇති කරන්න පුළුවන්. ඉතින් එළවලු පළතුරු වල තියෙන ප්‍රතිඔක්සිකාරක කියලා. ප්‍රතිඔක්සිකාරක කියන්නේ ඔක්සිකාරක ක්‍රියාවන් වළක්වන්න පුළුවන් රසායනික සංයෝග. මේවා තියෙනවා එළවලු සහ පළතුරු වල බහුලව. එතකොට අපි එළවලු සහ පළතුරු බහුලව ආහාරයට ගත්තොත් මේ ප්‍රතිඔක්සිකාරක නිසා අපේ ශරීරයේ ඇතිවන අර ඔක්සිකාරක ප්‍රතික්‍රියා අවම කරලා අපට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් මේක තමයි වඩාත්ම වැදගත් දේ. ඊළඟට කිරි සහ කිරි ආශ්‍රිත ආහාර, කිරි, යෝගට්, මුදවපු කිරි මේ වගේ ගොඩක් ඇත්තටම ශක්තිය තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, මේද තියෙනවා. මේවා ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි අපට ආරක්ෂාකාරී තෙල් අවශ්‍යයි. අපිට වඩාත්ම හොඳයි පොල් තෙල්. පොල් තෙල් වල කිසි අවුලක් නැහැ. පහුගිය කාලේ මිනිස්සු අතර මතයක් ගියා පොල් තෙල් ගන්නකොට ගොඩක් කොලෙස්ටරෝල් එනවා කියලා. පොල් තෙල් වල කොලෙස්ටරෝල් නැහැ. ශාක තෙල් වල කිසිම ශාක තෙලක කොලෙස්ටරෝල් නැහැ. නමුත් අපේ ඇඟේ
කොලෙස්ටරෝල් හැදෙනවා නම් අපේ ඇඟේ කොලෙස්ටරෝල් හැදෙනවා. ඒ හැදෙන එක තවදුරටත් උත්තේජනය කරන්න පුළුවන් සංතෘප්ත තෙල් වලින්. සංතෘප්ත තෙල් කියන්නේ මම ඉස්සරහට කියන්නම් මේ ගැන. පොල් තෙල් සංතෘප්තයි. නමුත් පොල් තෙල් වල සම්තෘප්ත භාවයක් තිබුණට පොල් තෙල් ශරීරයට හිත කරයි කියලා තමයි අලුත් සොයා ගැනීම වල කියන්නේ. එහෙනම් පොල් තෙල් අඩුවෙන් ගත්තට පොල් තෙල් ගත්තට කමක් නැහැ. අඩුවෙන් හැබැයි වැඩිපුර ගන්න එපා. දැන් මෙන්න මේක අපි මේ ප්‍රධාන ආහාර කොටස් තියෙන ටික මේ ආහාර කොටස් පහ මේක දාලා තියෙනවා. දැන් මෙන්න මේ අනුපාතයන් අනුව ගන්න කියලා තමයි කියන්නේ. දැන් අපි දවසකට ආහාර ගන්න ප්‍රමාණය ගැන හිතුවොතින් අපි ගන්න ප්‍රමාණේ එළවලු සහ පළතුරු තමයි වැඩිපුරම තියෙන්න ඕන. ඒ වගේම ප්‍රමාණයක් තමයි අපිට මේ කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨ සහිත ආහාර එන්නේ. පාන්, සීරියල් වර්ග, නොයෙකුත් ඔය තියෙන්නේ හැම දෙයක්ම මේ ඇමරිකාවේ එකක්. දැන් අපිට ඉන්නේ මෙතන බත්, පාන්, අල, බතල. මේවා මෙතෙන්ට එනවා. එළවලු සහ පළතුරු එළවලු මේකට එන්නේ ඇත්තටම අපි කන වැටකුළු, පතෝලා, බෝංචි, මෑකරල්, කරවිල, ගෝවා අනිත් එක පළතුරු අපේ දේශීය පළතුරු. තම්පල, කොළ එළවලු මේ ඔක්කොම එකතු වෙන්නේ මෙතෙන්ට තමයි. ඊළඟට කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන මේක අපේ රටේ නම් මෙච්චරම ලොකුට යන්නේ නැහැ. නමුත් අපිට යම් කිසි ප්‍රමාණයක් ගන්න ඕන. ඒ වගේම තෙල් සහ මේද බොහොම අඩු ප්‍රමාණයක් තමයි ගන්න ඕන. බලන්න මේ ප්‍රමාණයන් අනුව කොච්චර අඩුද කියලා මේක. ඒ අපි මස් මාළු ඕනට කන්න ඕන නැහැ. බලන්න මේක තියෙන බොහොම පොඩි ප්‍රමාණයක්. අපි අපේ ආහාර මේවා ගත්තාම මෙන්න මේ අනුපාතයට මේවා ගන්නවා නම් අපිට හොඳ පරිපූර්ණ ආහාර රටාවක් තියෙනවා. මේ විදිහට ආහාර ගන්නවා නම් අපිට ලෙඩ රෝග හැදෙන එක අඩුයි. කිව්වා දැන් වැඩිපුර පිෂ්ඨය සහිත ආහාර ගත්තොත් සීනි ප්‍රමාණය වැඩි. මේකේ තරබාරු වෙනවා. තරබාරු වෙනකොට බෝනෝන රෝග හැදෙනවා. සීනි ප්‍රමාණය වැඩි වෙනකොට දියවැඩියාව හැදෙනවා. හරි. දැන් ඒ වගේම කිරි සහිත ආහාරත් ඕනවට වැඩි ගත්තොත් මේ වගේ තෙල් තියෙනවා ගොඩක් දේවල්. තෙල් වැඩිපුර ආහාර ගත්තොත් ඒකත් ශරීර සෞඛ්‍යයට හිත කරයි. මාංශ මීට් මස් වගේ දේවල් ඕනවට වැඩි ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පිට වෙලා යනවා. ඉතින් මෙන්න මේ අනුපාතයන් අනුව අපි ආහාර වේල සකස් කරගන්න පුළුවන් නම් මේ එළවලු සහ පළතුරු වල තියෙන ප්‍රතිඔක්සිකාරක මේවයින් වෙන ඇතිවන වස විසත් ගොඩක් අහිතකර ප්‍රතික්‍රියාත් අඩු කරගන්න පුළුවන්. නිරෝගී ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්. අපිට කිසිම බෝ නොවන රෝගයක් හැදීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඊළඟට දැන් අපි මේ අනුව බලනකොට දැන් භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු. දැන් මේක තියෙන්නේ ගොඩක් වෙලාවට අපි ශරීරයට ආහාරයට ගන්නකොට විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වල හරියට දැන් පෝෂණය ගැන හිතලා තමයි ආහාරයට ගන්නෙ. හේතුව ඒගොල්ලන්ට හැදෙන බෝ නොවන රෝග ප්‍රමාණය ඉතාමත්ම වැඩි. ඉතින් ඒක අඩු කරගන්න පෝෂණීය තත්ත්වය ගැන හරියට තියාගන්න දැනට ගොඩාක් අය මේ විදියට කරනවා. දැන් අපි භාණ්ඩයක් මිලදී ගන්නකොට අපි කරන්න ඕන ලේබල් එක කියවන්න ඕන කැලරි ප්‍රමාණය සහ පෝෂණීය අගය සිරුරට අවශ්‍ය පරිදි තියෙන්න ඕන. හරිද? ඒකේ කැලරි ප්‍රමාණය දීලා තියෙනවා. පෝෂණය ග්‍රෑම් 100කට අඩංගු ප්‍රමාණය දීලා තියෙනවා. එහෙම නැත්නම් එක වේලකට අඩංගු ප්‍රමාණය දීලා තියෙනවා ලේබල් එකේ. ඒ වගේම අඩංගු ද්‍රව්‍ය ලයිස්තුව තියෙනවා.
මොනවද අපිට දැන් මේ අනුව හොයාගන්න පුළුවන් අපිට හොඳ නැත්තම් ඒවා අපිට අයින් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ වගේ ආහාරයක් හදලා විකුණනකොට අඩංගු ද්‍රව්‍ය ලයිස්තුව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. කෙනෙකුට කැමති නැත්තම් ඒ සමහර අඩංගු ද්‍රව්‍ය ආහාරයට ගන්න ඒකේ යම්කිසි ආසාත්මිකතාවයක් යට එනවනම් ඒක අයින් කරන්න පුළුවන්. ඒ වගේම අධික සීනි සහිත ආහාර දැන් මේවා ඇත්තටම අපි ගත යුතු නෑ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ළඟදිත් මේ කිව්වා ජනමාධ්‍යවලත් ගොඩක් කියා මේ සීනි ප්‍රමාණය අඩු කරන්න සීනි නියමිත ප්‍රමාණයට වඩා වැඩි ඒවා රතු පාට ලේබල් එකකින් මාක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ওই සීනි අඩංගු ආහාරවල මේක අනිවාර්යෙන් තියෙන්න ඕන ලේබල් එකේ දාලා අර ට්‍රැෆික් ලයිට් කියන්නේ අර ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකම තමයි තියෙන්නේ. රතු කහ කොළ. රතු කියන්නේ සීනි ප්‍රමාණය දැන් අලුත් විදියට සීනි 10%ට වඩා වැඩි නම් රතුයි. ඒවා අපිට හොඳ නැහැ. සීනි 10ට වැඩිය 110ට වඩා ආහාරයේ සීනි වැඩි නම් අපිට හිතකර නැහැ. දැන් ගොඩාක් පළතුරු බීම තියෙනවා 10ට වැඩි. දැන් රතු පාට දාලා තියෙන ට්‍රැෆික් ලයිට් එක දාලා තියෙනම නම් රතු පාට දැම්මා ලකුණු කරලා තියෙනවා නම් අපි හැම වෙලාවෙම ඒවා අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් අඩුවෙන්ම ආහාරයට ගන්න. දැන් එම්බ කියලා අනිත් කලර් කියන්නේ කහ පාට රු එකක්, තැඹිලි පාට රු එක. ඒක ඒ තරම්ම අහිතකර නැහැ අපේ ශරීරයට ගැලපෙනවා. කොළ පාට නම් සීනි 2% හෝ ඊට වඩා අඩු ඒ ප්‍රමාණය කිසිම අවුලක් නැහැ. ඉතින් අපි මේකේ මං කියන්නේ නැහැ එපාම කියන අරක ගන්න. ඉඳ හිට ගන්න නිතර අර විදිහට ගන්න බෑ. මම ඒක තමයි මුලදී කිව්වේ. අපි තේ සීනි දාලා ගෙදර 3ක් 4ක් බොනවා නම් හැඳි 3ක් දාලා බොනවා නම් ඒ වගේ සීනි ප්‍රමාණය තියෙනවා 25ක් 30ක් විතර වගේ. හරි. ඒක නිසා පරිස්සම් වෙන්න අපි සීනි ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශයනුත් කියන්නේ සීනි අඩු කරන්න කියලා. ඒකින්ද තමයි අර ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ බලනකොට බලන්න ওই පැණි බීම බෝතලයක් එහෙම ගන්නකොට ඒකේ දාලා තියෙන ට්‍රැෆික් ලයිට් එක රතු පාට නම් බොන්න අවදානම් මේ. බොන්න එපා කියලා කියන්නේ නැහැ බොන්න අවදානම්. අවදානමක් කරන් බොන්න. ඊට වඩා හැම වෙලෙම. දැන් සමහර අය ඉන්නවා කඩේකට ගිහිල්ලා සාමාන්‍ය විදිහට සීනි දැම්මත් ඒ සීනි මදි තව සීනි ටිකක් දාන්න කියලා කියන අය ඉන්නවා. ඉතින් ඒක හරීම කැත පුරුද්දක් රෝග වලට අතවැනීමක්. ඒ වගේම තමයි કૃත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර අඩු කරන්න ඕන. දැන් අපි බොහෝ වෙලාවට අපි ආහාර ගන්නකොට අපි හරියට රස හොයනවා. දැන් ඒකනේ කඩවලට ගිහලා රයිස් කන්නේ එහෙම නේද? රයිස් කන්න පුළුවන් තියෙන ගොඩාක් අපි තරුණ අය කඩවලින් කන්න බොහෝම කැමතියි. දෙහිටවත් ගෙදර ගිහිල්ලා පිටිපස්සේ ගෙදරින් කඩේකින් අරන් ගිහිල්ලා කන්න බොහොම කැමතියි. ඒකට හේතුව ඒක රස. දැන් ඒ કૃත්‍රිම රස එන්නේ මේ විදියට કૃත්‍රිම රසායනික ද්‍රව්‍ය දාලා තමයි රස ගන්නෙ. විශේෂයෙන් අජිනෝමෝටෝ දානවා. අජිනෝමෝටෝ දාලා ඒ රස ගන්නවා. අපි ඒකින් තමයි ගොඩක් වෙලාට ඒ කෑවට පස්සේ අපිට ගොඩාක් වතුර තිබහයි අපේ ශරීරයට ටික අපහසුතාවයක් දැනෙනවා. ඒ කෑවට පස්සේ. ඉතින් ওই සමහර මගුල් ගෙවල් වලින් කෑවත් ඒත් එහෙම තමයි. මේවට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඒවා ඇත්තටම કૃත්‍රිම දේවල් අපේ ශරීර ආහාර මාර්ග පද්ධතියට ගියාම ඒවා કૃත්‍රිමයි. ඒවා ශරීරය අඳුන ගන්න કૃත්‍රිමයි කියලා ඊට විරුද්ධව ශරීරයේ යම් ප්‍රතික්‍රියාවල් එනවා. ඒ හින්දා තමයි අපට ඔය අපහසුතාවයක් ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔය සමහර කල් තියා ගන්න පුළුවන් කේක් වලට එහෙම කල් තබා ගැනීම රසායනික ද්‍රව්‍ය ගොඩක් දාලා තියෙනවා. දැන් කෝඩියල් සෝස් මේවට එහෙම රසායනික ද්‍රව්‍ය ගොඩක් එකතු කරලායි තියෙන්නේ කල් තියා ගන්න. ඉතින් ඒවා අපේ විශේෂයෙන්ම ශ්වසන පද්ධතියට
ආබාධ ඇති කරන ඒවා. දැන් උඹලා දන්නවා ඇති සමහර පොඩි ළමයි ඉන්නවා කෝඩියල් එකක් දුන්නොත් එහෙම ඒ වගේම පැණි බීම් එකක් දුන්නොත් එහෙම ඒගොල්ලන්ට හැම වෙලෙම උග්‍රට සෙමෙනවා. වගේ සමහරුට ඒක වැඩිපුරත් වෙනවා. ඉතින් ඒවා යම් යම් රසායනික ද්‍රව්‍ය මේකට එකතු කරනවා පොටෑසියම් මෙටබයිසල්ෆයිඩ් කියලා එකක් සෝඩියම් බෙන්සොයිඩ් කියලා එකක් එකතු කරනවා මේවා ආසාත්මික ද්‍රව්‍ය. මේවට විෂ සහිත රසායනික ද්‍රව්‍ය. මේවා දැන් පාලනයක් වෙනවා ගොඩක් දුරට. නමුත් සමහර තරමකින් දාන්න පුළුවන්. දැන් වෙන දෙයක් නෙමෙයි. දැන් කල් තබා ගන්න පාන් ගත්තොත් ඕගොල්ලන්ට දකින්නවා ඒකට දවස් සතියක් විතර තියාගන්න පුළුවන්. අපි සාමාන්‍ය පාන් ගෙඩියක් හැදුවොත් දවසයි තියාගන්න පුළුවන්. ඇයි අරක නරක නොවි සතියක් තියාගන්න පුළුවන්? ඒකට කල් තබා ගැනීමේ කෘතිම රසායනික ද්‍රව්‍ය දාලා තියෙන්නේ. ඊළඟට ප්‍රොපියොනේට් කියන එකක් තියෙනවා. ප්‍රොපියොනේට් කියලා ඒ ප්‍රොපියොනේට් නිසා තමයි ඒවා ක්ෂුද්‍ර ජීවීන් වැඩිම පාලනය කරනවා. ඒක නිසා මේ පාන් පෙතිපාන් වැඩි දවසක් තියාගන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලෙම මේවා යම් කිසි පාලනයක් කරගන්න ඕන ආහාරයට ඇතුල් කරගන්න. තන්තු ප්‍රමාණය වැඩි ආහාර තෝරා ගන්න. ඒ වගේම අපේ ශරීරයේ හොඳ ශරීර සෞඛ්‍යයක් සඳහා අපට ඕන තන්තු සහිත ආහාර ගන්නත් වැඩි තන්තු ප්‍රමාණයක් ඕන. මේ තන්තු තියෙනකොට අපේ ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වෙනවා. ඉතින් මේ ඒ ආහාර මාර්ග පද්ධතිය හොඳින් ක්‍රියා කරනවට අමතරව එතකොට අපිට ওই බඩ වියලීම නොයෙකුත් රෝග හැදෙන එක ගොඩාක් දුරට අඩු වෙනවා. ඒ වගේම තමයි මේ තන්තු මම ඉස්සරහට කියන්නම් probiotics prebiotics කියලා එකක් ඕගොල්ලෝ අහලා ඇති. ශුද්ධ ජීවීන්ට හිතකර ශුද්ධ ජීවීන් ඉන්නවා අපේ ආහාර මාර්ග පද්ධතියේ. එයාලට වැඩෙන්න මාධ්‍යයක් තමයි මේ අපි ආහාරයෙන් ගන්න තන්තු. එතකොට අපි ආහාරයේ තන්තු ප්‍රමාණය වැඩි වෙනකොට අපිට අර බඩවැල් වල ඉන්න හිතකර ශුද්ධ ජීවීන් හොඳට හැදෙනවා. එතකොට අපිට ලෙඩ රෝග හැදෙන එක වළක්වනවා. අපි නිරෝගී වෙනවා. අපිට හොඳ ශරීර සෞඛ්‍යයක් ඇති කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දේවල් තමයි බලන්න ඕන ආහාරයක් ගන්නකොට පැක් කරපු expiry date එක. මේක ඇමරිකාවේ තියෙනවා best before date කියලා. ඒ කියන්නේ expiry date කියලා දැම්මොතින් බොහෝ වෙලාවට ඒ අවසාන දවස දීපු එකේ කන්න ඕන ඊට කලින් කන්න ඕන. අවසාන දවසේ හෝ ඊට කලින්. හැබැයි best before date කියලා දාලා තියෙනවා. date එකක් දාලා තියෙනවා. ඒකට best before කියලා දාලා තියෙනවා නම් expiry මේ date එක පහ වුණත් කන්න පුළුවන්. එතකොට ඒ expiry date එක මෙතන දාන්නේ ඒකෙදි කෑවොත් ගොඩාක් හොඳයි. ඊට කලින් කෑවොත් වඩා හොඳයි. හැබැයි ඊට පස්සේ කෑවා කියලා නරකක් නැහැ. ඒක මට දැන් විස්තර කරන්න වෙලාවක් නැහැ. එහෙම ආහාර තියෙනවා. හැබැයි අපේ රටේ තාම මේක පටන් ගත්තේ නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපිට ওই ජෑම්, ජෙලි එහෙම තියෙන ඒවා expiry date උනට බය වෙන්න එපා. කන්න. මොනවාක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වස විස හැදෙන්නේ නැහැ. ආහාර විස වෙන්නේ නැහැ. දැනට ඒ ඇති. හරි. ඊළඟට මේකේ අපි අපේ රටේ නම් මේකට තියනවා ලියාපදිංචි අංකයක්. ඒ ලියාපදිංචි අංකයක් තියෙන්නම ඕන ලේබල් එක. ඒකෙදි තමයි අපට ප්‍රශ්නයක් වුණොත් ආහාර වලට ඒකට බැඳිලා ඉන්නවා. ඒගොල්ලන්ට මේකට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. ඒකින්ද ඒකේ ලියාපදිංචි අංකයක් තියෙනවා. ඒ වගේම ආහාරයක් හදලා තියෙනවා නම් සැකසුව ආහාරයක් තියෙනවා නම් අඩංගු ද්‍රව්‍ය ලයිස්තුවක් තියෙන්නම ඕන. ඒ වගේම කලින් කියපු විදිහට පෝෂණීය දත්ත ටික දාලා තියෙන්න ඕන. ඊළඟට කොච්චර ප්‍රමාණයක් සුද්ධ බර තියෙනවද කියලා තියෙන්නම ඕන. දැන් මෙන්න මේක තමයි මේ සඳහා ක්‍රියාත්මක වන නීති තියෙනවා අපේ රටේ. මේ විදිහට හරියට තිබුණ නැත්නම් නිෂ්පාදනයක අපි PHI මහත්වරු මේවට විරුද්ධව ක්‍රියා කරනවා.
දැන් මං අර කලින් කියපු දේවල් මේක ආහාර ගන්න ප්‍රමාණය ඉස්සෙල්ලා රවුමකින් පෙන්නුවේ. දැන් මෙන්න මේක පිරමිඩයකින් පෙන්නලා තියෙනවා. මේක තමයි අලුත්ම ආහාර පිරමිඩය කියලා කියන්නේ. මේක පිරමිඩයක් කිව්වට ඇත්තටම මේකෙන් පෙන්වන්නේ අපේ ප්‍රධාන ආහාර කොටස් අපි කොහොමද දිනපතා මොන ප්‍රමාණවලින්ද එකතු කරගත් යුත්තේ කියලා. දැන් බලනකොට මේ දෙකම ඇත්තටම එළවලු සහ පළතුරු මේක ධාන්‍ය සහිත ආහාර. මේක අපි ගත්තොතින් බත්, කොස්, මයොක්කා, අල, බතල පිටි සහිත ආහාර. ඊළඟට අපේ එළවලු, කොළ එළවලු, අනිත් එළවලු, පළතුරු මේ හැම දෙයක්මයි තියෙන්නේ මේ කොටසට. මේ දෙක බොහෝ දුරට සමානයි. ඉතින් අපේ අදහස තියෙන්නේ බත් කනවා කියන එක. බත් කන්න මොනවා හරි එකක් තියෙනවා නම් එකක් පොඩියට හරි තියෙනවා නම් එහෙම අදහසක් තමයි අපේ ගොඩාක් අයගේ තියෙන්නේ. පුළුවන් තරම් බත් කන්න කියන එක අපි හැදෙන්න. ඒක වැරදි. මේ වගේ සමතුලිත මේ වගේ ආහාර රටාවක් අපි පුරුදු කරගන්න ඕන. අපි කන බත් ප්‍රමාණය බොහෝ දුරට වැඩි. ඒක අඩු කරගන්න ඕන. මේක කිරි සහ මේ ප්‍රෝටීන් එන ටික බිත්තර, මස් මාළු මේවා මහ ගොඩක් ඕන නෑ. එළවලු සහ පළතුරු වලට අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඊට පස්සේ තමයි තෙල් තියෙන්නේ සහ සීනිත් මේකට වෙනම දාලා තියෙනවා. පිරිසු සීනි කියන එක. ඉතින් මේක තෙල් වර්ග මාජරීන් රමිවා ඔක්කොම තියෙන ටික එන්නේ බොහොම සුළු වශයෙන් තමයි ඒක අපට අත්‍යවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදියට අපේ ආහාර ප්‍රමාණය අපි දවස ගානේ ගන්න ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන් නම් අපට විශේෂයෙන්ම අපට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. අර වගේ සාමාන්‍යතා ඇති වෙලා බෝනවන රෝගයට යන්න තියෙන chance එක ගොඩාක් දුරට පමා කරගන්න පුළුවන්. හැබැයි හැදිච්ච අයට වුණත් බෝනවන රෝග හැදිච්ච අයට වුණත් මේ විදියට පාලනය කරගත්තොත් ඒ තියෙන තත්ත්වේ හරි පාලනය කරගන්න පුළුවන් ඊට වඩා ඉහළ තත්ත්වයකට නොයන්. දැන් අපි ආහාර ගත්තොත් එහෙම බොහෝ අවස්ථාවලදී පිටි සහිත ආහාරවලට අපි කියනවා කාබෝහයිඩ්‍රේට් කියලා. සීනිත් අයිති වෙන්නේ මේකටමයි. ඊළඟට මේද, තෙල්, ප්‍රෝටීන්, මස් මාළු, කරවල, බිත්තර, හාල් මැස්සෝ, khනිජ ලවණ, විටමින්. මේ දෙකම එන්නේ එළවලු සහ පළතුරු වලින්. ශක්තිය ලැබෙන්නේ අපට ශක්තිය කියන්නේ නිරෝගී බව. බොහොම නිරෝගී වෙන්න නම් අනිවාර්යයෙන්ම khනිජ ලවණ, විටමින් සහ khනිජ ලවණ අපට බහුලව ලැබෙන්නම ඕන. ඊට අමතරව අපට තියෙනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා. මේ khනිජ ලවණ වලින් බොහෝ වෙලාවට අපට ලැබෙන්නේ ප්‍රධාන khනිජ ලවණ. ඒවයි තියෙනවා khනිජ ලවණ වලින් බොහොම සුළු වශයෙන් අවශ්‍ය වේවා තියෙනවා. ඒවට කියනවා අංශු මාත්‍ර කියලා. ඒවත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි ශරීරයේ විශේෂ ක්‍රියාවලියන් සඳහා. ඉතින් මේවා එන්නේ ආහාර වලින්. ඒ ආහාර වලින් අපි හරියට ගන්න ඕනේ. ඒ වගේම මම කලින් කිව්ව ප්‍රතිඔක්සිකාරක මේ ප්‍රතිඔක්සිකාරකත් එළවලු, පළතුරු, මස්, මාළු මේ හැම එකේම තියෙනවා. බොහෝ ආහාරවල ප්‍රතිඔක්සිකාරක තියෙනවා. දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි මේ ප්‍රතිඔක්සිකාරක වැඩිව අරගෙන අපි නිරෝගී වෙන්න ඕන කියන එක. මේ සඳහා ගොඩාක් පරීක්ෂණ කරනවා, නොයෙකුත් ව්‍යාපෘති යනවා ප්‍රතිඔක්සිකාරක වෙනින්. දැන් මේ ප්‍රතිඔක්සිකාරක වැඩි ආහාර කියලා ගත්තොතින් මෙන්න මේවා බෙරීස් එහෙම තියෙනවා. රාස්බෙරීස්, ස්ට්‍රෝබෙරීස්, බ්ලූබෙරීස් එහෙම තියෙනවා. මිදී, ඇපල් මේ බැලුවොත් එහෙම ඇත්තටම දොඩම්, නිවිති, බ්‍රොකොලි, දෙලුම් තමයි දෙලුම් ඔය ගොඩාක් අසාධ්‍ය ලෙඩුන්ටත් දෙන්නේ මේ ප්‍රතිඔක්සිකාරක නිසා. ඊළඟට කහපාට බතල, කහ බතල, අලිපේර, වට්ටක්කා, ඉඟුරු, ස්ට්‍රෝබෙරි මේ හැමදේම ගොඩාක් කැරට්, බීට් මේ අපි නොකනේවත් තියෙන ගොඩක් ඒවා. මෙතන මතක තියාගන්න
ප්‍රතිඔක්සිකාරක අපේ දේශීය වැවෙන හැම පළතුරේම තියෙනවා. මේ උගුරැස්ස, නෙල්ලි බහුලයි. අති බහුලයි. අපේ වරක කනකොට වරකවල ප්‍රතිඔක්සිකාරක තියෙන මදුලේ දෙන්නේ. මදුලේ තියෙන යම්කිසි ප්‍රමාණයක් අර මදුලයි ඇටෙයි අතර තියෙනනේ කහ පාට සිවියක් වගේ එකක්. අන්න සිවිද්ද කියලා කියන්නේ අන්න ඒක තමයි ප්‍රතිඔක්සිකාරක බහුල. ඔයගොල්ලෝ අහලා ඇති සමහරට ඔයගොල්ලන්ගේ ආච්චිලා සීයලා කියනවා වරක කන්න අර රිවිඩ්ඩත් එක්ක කන්න බඩ රිදෙන්නේ නැහැ කියලා. කින්දා වරකවල තියෙන දිරවන්නේ නැති පිෂ්ඨය. ඒක නිසා සමහරුන්ගේ බඩ අමාරු වෙනවා. බඩේ අමාරු හැදෙනවා. හැබැයි අර ප්‍රතිඔක්සිකාරක ගියොත් එහෙම ඒ ප්‍රශ්නය අඩු කරනවා. ඒකින්ද තමයි සිවිඩ්ඩත් එක්ක කන්න කියන්නේ. ඒ වගේම මං ඉස්සරහට කියනවා අපේ දේශීය මේ පිට රටවල ලේවනේ. අපි දැන් තමයි මේව හොයාගෙන යන්නේ. අපේ රටේ විශාල වශයෙන් අපේ ප්‍රතිඔක්සිකාරක තියෙන ඒවා තියෙනවා. ඒ වගේම තමයි මිනරල්ස් khනිජ ලවණ ගත්තොත් මේ ගොඩාක් එළවලු සහ පළතුරු වල තියෙනවා කිරි ඊට අමතරව තියෙනවා අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියන එක අභ්‍යන්තර ඉන්ද්‍රයන්ගේ මනා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි. දැන් දියවැඩියාව හැදෙන්නේ ඉන්සියුලින් ස්‍රාවය අඩුවීම නිසා. අපේ ශරීරයේ ඉන්සියුලින් හරියට ස්‍රාවය වෙන්නේ නැති නිසා. එතකොට සීනි මට්ටම පාලනය වෙන්නේ නැහැ. නමුත් මේ සීනි මට්ටම පාලනය කරගන්න ඇත්තටම මේ ඉන්සියුලින් ස්‍රාවය වන ග්‍රන්ථයන්ගේ මනා ක්‍රියාකාරීත්වයට සෙලේනියම් කියන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අවශ්‍යයි. ඉතින් සෙලේනියම් වැඩිපුර ආහාර ගත්තොත් මේ දියවැඩියාව රෝගය හැදීම පමා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අඥාශයේ තත්ත්වය වැඩි දුරට පවත්වාගෙන යන්න, නිරෝගී තත්ත්වය වැඩි දුරට පවත්වාගෙන යන්න පුළුවන්. මේ අපි ඉස්සෙල්ලා කිව්වා ප්‍රතිඔක්සිකාරක කියලා. මේ ප්‍රතිඔක්සිකාරක ගොඩක් අපේ ආහාර වලින් එනවා. ඉතින් පිළිකා සෑදීම වැළකීම, සමහි පැහැපත් බව, තරුණ බව ආරක්ෂා කර ගැනීම. දැන් සමහර මේ ප්‍රතිඔක්සිකාරක නිසා ප්‍රතිඔක්සිකාරකෙන් මේව වළක්වන්න පුළුවන්. දැන් සමහරුන්ගේ තියෙනවා ඔක්සිකාරක ප්‍රතික්‍රියා අනවශ්‍ය ප්‍රතික්‍රියාවන් ශරීරය ඇතුලේ හැදීම නිසා පිළිකා හැදෙන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ගේ සම තරුණයි ඒවට වැහැරිලා වගේ යනවා. ඒත් අර ඔක්සිකාරක ප්‍රතික්‍රියා. ඒ වගේම සමහර තරුණ අය ඉන්නවා වයසයි. දැක්කාම වයස බගත් පේන්නේ. නමුත් තරුණයි. ඊට වඩා වැඩි වයසක් පේනවා. හේතුව අර ඔක්සිකාරක ප්‍රතික්‍රියා. අනවශ්‍ය ප්‍රතික්‍රියාවන් අපේ ශරීරය ඇතුළත අපි දැනට සරලව මේ විදිහට කියමු. ඒවා බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන් මේ ප්‍රතිඔක්සිකාරකම. දැන් මම සරලව කියන්නම් ප්‍රතිඔක්සිකාරක කොහොමද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපේ ශරීරය ඇතුලේ හැදෙනවා මුක්ත කණ්ඩ කියලා. ඒවට කියනවා ෆ්‍රී රැඩිකල්ස්. මුක්ත කණ්ඩ. මුක්ත කණ්ඩ කියලා කියන්නේ ඔයි තෙල් මුඩු වුණාම ගැඹුරු තෙලේ බැද්දාම ශාක කොටස් වල සෛල වෙනස් වෙනවා. දැන් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන තියෙනවනේ මේ වගේ වලයන් විදියට. මේ ෆ්‍රී රැඩිකල්ස් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ආහාරවල තියෙන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන යුගල වශයෙන්. මම මේ දැක්කොත් අවසාන වට කවයේ ඉලෙක්ට්‍රෝන බැලුවොත් එහෙම යුගල වශයෙන් තියෙන්නේ. හැබැයි ෆ්‍රී රැඩිකල් එකක් කියලා කියන්නේ මෙතන යුගලක් නැහැ එක්කෙනයි ඉන්නේ. මෙන්න මෙහෙම එකට තමයි ෆ්‍රී රැඩිකල් එකක් කියන්නේ. ඒ කියන්නේ මුක්ත කණ්ඩයක් කියන්නේ. මෙහෙම එකක් හරි ක්‍රියාශීලී. එයාට නිදහසේ ඉන්න බෑ. එයාට ඉන්නම බෑ. ඒ විදිහට එයා කොහොම හරි බලන්නේ තව ඉලෙක්ට්‍රෝනයක් ළඟ ඉන්න කෙනාගෙන් ගන්න. ළඟ ඉන්න සෛලෙන් ගන්න. ඉතින්
ඔහොම ගන්නකොට අපේ ආහාරයේදී තියමු මේ ෆ්‍රී රැඩිකල් එක මුක්ත කණ්ඩයක් හැදුණා කියලා තිබුණා කියලා. එතකොට වෙන්නේ අපේ බඩවැලේ සෛල වලින් තමයි ඉලෙක්ට්‍රෝනයක් ගන්නෙ. ඔන්න දැන් බඩවැලේ සෛලය ඉලෙක්ට්‍රෝනයක් නැති වුණ නිසා ඒක අසාමාන්‍යයි. ඒකත් ඊට පස්සේ තව සාමාන්‍ය ගතියට වෙන්නේ නෝ තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා තව සෛලයකින්. ඔහොම ගිහිල්ලා දැන් අපේ ජීවත් වන සෛලයකට ඔය වගේ මේ සමබර උනේ නැත්තම් ඒක බෙදෙනවා. සෛල බෙදෙනවනේ අපේ ජීවත් වෙන සෛල ආහාර සෛල මැරිච්ච ඒවානේ. අරවා බෙදෙනවා. බෙදෙනකොට අසාමාන්‍ය සෛල තමයි තියෙන්නේ. මම ඉස්සරහට පෙන්නන්නම් මේ අසාමාන්‍ය සෛල. ඒ අසාමාන්‍ය සෛල බෙදිලා ගොන්නක් හැදෙනවා. අන්නේ අසාමාන්‍ය සෛල ගොන්නට තමයි කැන්සර් එකක් කියන්නේ. එතකොට ඒක එහෙම වෙන්න දුන්නොත් තමයි වෙන්නේ. හැබැයි මේ ප්‍රතිඔක්සිකාරකයෙන් වෙන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකෙන් කරන්නේ මොකද්ද? ඇන්ටිඔක්සිඩන්ට් වල තියෙන අණුක ව්‍යුහය ගත්තොත් අවසාන වලේ තියෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ තනි. ඒගොල්ල තනියම ඉන්නේ. ඒගොල්ල යුගල වශයෙන් නෙමෙයි. ඒ වගේම සමානව විහිදිලා ඉන්නේ. ඉතින් දැන් මෙතනින් එකක් ගත්තා කියලා මෙයාට කිසි හැඟීමක් නැහැ. එයා අස්ථායි වෙන්නේ නැහැ. අන්න ඒවට තමයි ඇන්ටිඔක්සිඩන්ට්ස් කියලා කියන්නේ. ඒවට පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් දීලා අර කරදරකාරයාව නිශ්ශබ්ද කරන්න. එතකොට මේ කරදරකාරයා නිශ්ශබ්ද කරාට පස්සේ මොකද වෙන්නේ? අපේ ශරීරයට කරන අහිතකර ක්‍රියාවන් නැති කරන. මේක තමයි සරලව ප්‍රතිඔක්සිකාරකකින් කරන්නේ. හින්දා දැන් දන්නවනේ අපි එළවලු, පළතුරු බහුලව අපි ගන්නවා. ඒ වගේම නිවුඩු සහල් මේ වගේ නිවුඩු වල ප්‍රතිඔක්සිකාරක බහුලයි. ඒ වගේම මස් මාළු මේ හැම එකෙම තියෙන ප්‍රතිඔක්සිකාරක. දැන් ඒකම තමයි මම මේ මෙතන පින්තූරේ දාලා තියෙන්නේ. මේ ඇන්ටිඔක්සිඩන්ට් කියලා කියන්නේ අවසාන වලේ ඉලෙක්ට්‍රෝන මේ විදියට සමානව විහිදිලා තියෙන මේකෙන් එකක් දීන්නට මෙයාට කිසි හානියක් නැහැ. එයාට තේරුමක් නැහැ. ගියා කියලා එක්කෙනෙක්. හැබැයි මෙයාගේ තියෙන නරක ගතිය නවත්තනවා. මෙයා ඉල්ලගෙන රණ්ඩු වෙවිගෙන ඉන්නේ මෙයා අහිතකරක වැඩක් කරන්න ඉන්නේ. හැබැයි දැන් ඉන්න ඔන්න ගණින් කියලා මෙයාට දෙනවා. ඊට පස්සේ මෙයා නිශ්ශබ්ද වෙනවා. එයාට කිසි හානියක් කරන්න බෑ. දැන් දන්නවනේ අපිට ප්‍රතිඔක්සිකාරක වලින් කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක විද්‍යාත්මකව. හරිද? ඒකින්ද අපි ආහාර රටාව වෙනස් කරගනිමු. ඒ වගේම තමයි ඔය මුක්ත කණ්ඩ ෆ්‍රී රැඩිකල්ස් හැදෙන්න ගොඩාක් වෙලාට බලපාන අපේ වාතයේ දූෂණය, පරිසර දූෂණය, ඒ වගේම පොහොර විෂ සහිත පොහොර. ඒකින්ද අපිට කාබනික පොහොර පැත්තට යන්න පුළුවන්. කාබනික නිෂ්පාදන වලට යන්න පුළුවන් නම් රසායනික ද්‍රව්‍ය බොහොමයක් යෙදීම අඩු කරගන්න පුළුවන්. එතකොට කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් තොරයි. ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලින් බහුල වෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය බොහොම සුළු වශයෙන් ඕන වෙනවා. ඉතින් අපි එක දිගට වගාවක් කරගෙන යනකොට අපේ බිමේ මේ අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් තියෙන්නේ බොහොම ටිකයි. ඒවා ශාක වලට උරාගෙන නැති වෙන්න පුළුවන්. ඒකෙන්ද අපි වගා කරාට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය නැහැ ඒ වගේ. හැබැයි අපි කාබනික පොහොර දානවා. කාබනික පොහොර කියන්නේ මොනවද? කාබනික පොහොර කියන්නේ ශාක කොටස් ජීර්ණය කළා විද්‍යානුකූලව එක පදම් කරලා ඒ වයින් තමයි දෙන්නේ. එතකොට මේ ශාක කොටස් වල තියෙනවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. ඒවා නැවත ලැබෙනවා පසට. එතකොට කාබනික නිෂ්පාදන කියන්නේ වසවිස වලින් තොර විතරක් නෙමෙයි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වලිනුත් බහුලයි. ඒවා හිතකරයි අපේ ආහාර වලට. ඒකින් තමයි කාබනික වගාවන් අපි දැනගන්න ඕන. දැන් මෙතෙන්දී අපි ගත්තොත් එහෙම මේකෙදී අපි මේක ගැන කතා කරා ඉස්සෙල්ලා මේ ආහාර පිරමිඩ ගැන බැලුවොත් එක විදියට තියෙන්නේ. දැන් මේකේ අර කලින් එකේ නැති දෙයක් මෙතන තියෙනවා daily exercise and weight control. මෙන්න මේක තමයි පිරමිඩයේ අත්‍යවශ්‍යම දෙයක් වෙලා කියලා මේ පිරමිඩේ පෙන්වන්නේ දැන්. මේක තමයි අලුත් මේක.
අපි මේවා අනුපාතයට කෑවත් මේ ටිකත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. දිනපතා ව්‍යායාම කරලා ව්‍යායාම කරලා කියන්නේ අපිට ඒකට වෙනුවෙන් ව්‍යායාම නොකරත් කමක් නැහැ. අපි වැඩ කරනවා නම් මහන්සියල වැඩ කරනවා නම් ඇවිදිනවා නම් ඉබේම මේ ව්‍යායාම ටික වෙනවා. ඒ වගේම weight control අපේ බර පාලනයක් කරගන්නම ඕන. දැන් මම එන්නම් මම හිතන්නේ මේ යන විදිහට වෙලා මදි වෙයි. අපි ඩයබටික් හැදෙන හැටි බලමු. දැන් අපි කවුරුත් දන්නවා අපි ආහාරයක් ගත්තට පස්සේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. සාමාන්‍ය කෙනෙකුගේ සීනි ප්‍රමාණය තියෙන්නේ 80. එතකොට නෝමල් කෙනෙකුගේ කෑමට පස්සේ පොඩ්ඩක් වැඩි වෙනවා. මේක 110 115 සමහරුන්ගේ ඊටත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි පැය දෙකකදී මේක ආපහු 80ට එනවා. එතකොට අපි මේ ආහාර වේල ගත්තට පස්සේ පැය දෙකකට පස්සේ බැලුවොත් සීනි ප්‍රමාණය 80 නම් එයාගේ සීනි පාලනය ඉතාමත්ම හොඳයි. මේ ඉහළ ගියාට ඒක පාලනය වෙනවා. පැය දෙකකින් පාලනය වෙනවා. ස්ථිරව තියෙන විදිහට. හැබැයි ඔය රෝග හැදෙන්න පටන් ගන්නකොට යම් යම් සිම්ටම්ස් එනකොට ඇත්තටම අපිට දැනගන්න වෙනකොට සීනි ප්‍රමාණය කෑවට පස්සේ යනවා 200ට විතර වගේ යනවා. හැබැයි පැය දෙකෙන් පාලනය වෙන්නේ නැහැ. පැය දෙක වෙනකොට ලොකු ප්‍රමාණයක් තියෙන 130 140 ඒ වගේ. ඒක යනවා මෙහෙම සමහර විට ඒගොල්ලන්ට සීනි ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. නොකා හිටියොත්. ඊට පස්සේ ආපහු කෑවොත් ආපහු වැඩෙනවා. හැබැයි මහා පරිමාණයෙන් ඩයබටික් තියෙන කෙනාට කොහොමත් තියෙන 170 180 ප්‍රමාණයේ අඩුම උදනට ඒක පටගාලා නගිනවා. ඒක යනවා 300 ගණන් 400 ගණන් පැය දෙකෙන් කොහොමටවත් බහින්නේ නැහැ. පැය 6න් 7නුත් යනවා ගොඩාක් ඉහළව ගියන් තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි හොඳම දේ. ඉතින් අපි හොඳ ආහාර රටාවක් අර පිරමිඩය අනුව ව්‍යායාම කරගත්තොත් මෙන්න මේක තියාගන්න පුළුවන් බොහෝ කල්. හැබැයි අපි ආහාර වෙනස් කරගත්තොත් අර විදියට යන්නේ නැතුව අපට ඕන විදියට අපේ දිව පිනවන්න ඒ විදියට ආහාර ගත්තොත් එහෙම මේක තත්ත්වයට යනවා. මේ තත්ත්වයට දිගට තිබුණොත් එහෙම අපට අනිවාර්යයෙන්ම මේ තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා තමයි ආහාර වැදගත් වෙන්නේ මේක ලබා ගන්න. දැන් මේක තවත් විදිහට කියනවා නම් ග්ලූකෝස් ඇත්තටම බලන්නේ කොච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් 180 තමයි හොඳම. ගුඩ් කියලා තියෙන එකයි. 150 වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 150 80 115 මේක එක්සලන්ට්. ගොඩක් අයගේ මේ විදිහට තියෙන්නේ. ඉතින් ඊළඟට පුවර් තමයි 215 250 මේවා අතරම අතු පාටින් තියෙනවා. ඉතින් මෙන්න මේ தත්වයට ගියාට කමක් නැහැ. නමුත් අපි මේක බෙහෙත් වලින් පාලනයක් කරගත යුතුමයි. බෙහෙත් ගන්නම වෙනවා. දැන් මේකෙදී සමහර විට ඉන්ජෙක්ෂන් නොගහ බෙහෙත් වලින් පාලනය කරගන්න පුළුවන් මේ தත්වයට තියෙන. මේ தත්වයට යනවා නම් අනිවාර්යයෙන්ම බෙහෙත් ගත යුතුමයි. මේ தත්ත්වයේදී ආහාර වලින් පාලනය කරගන්නත් පුළුවන්. හොඳටම පාලනය කරගත්තොත් ආහාර මේක මේ தත්ත්වයේ තියාගන්න පුළුවන්. සමහරට මේ தත්ත්වයට ගන්නත් පුළුවන්. හැබැයි මේ தත්ත්වයට ගියොත් බෙහෙත් ගන්නම ඕන. ඉන්සියුලින් ගහන්නම ඕන. එහෙම නැත්නම් අවශ්‍ය බෙහෙත් ගන්නම ඕන. ඒ වගේම තමයි ග්ලයිසීමික් දර්ශකය කියලා කියනවා. ග්ලයිසීමික් දර්ශකය කියලා කියන්නේ ආහාරයක් ගත්තට පස්සේ ලේවල සීනි මට්ටම ඉහළ යන ප්‍රමාණය. ඒකට සුදු පාන් වලට අපි කන පාන් තියෙන්නේ 100යි. කියන්නේ පාන් කාපු ගමන් හරි ඉක්මනට සීනි ප්‍රමාණය එකපාරට ඉහළ යනවා. නාඩුවත් දිරවන්නේ හිමින්. ඒකින්ද ඒක හොඳයි. 65යි. ඒක ඉක්මනට යන්නේ. හැබැයි සුදු කැකුළුපත් හොඳට තම්බල නෑ. ඒවා මේ කරලා තියෙන සුදු කැකුළු පෑහලා තියෙන්නේ හොඳටම. ඒක නිවුඩු නෑ. ඒකින්ද 70යි. කව්පි ඒවයි පිෂ්ඨය අඩුයි. ඒක නිසා ග්ලයිසීමික් දර්ශකය අඩු. මුං ඇට 46යි. මේක නිසා අපිට ඇත්තටම මේ වගේ දේවල් ආහාරයට ගන්නකොට දැන් තේරෙනවනේ පාන් එක දිගටම කෑවොත් දවස් ගානේ වේලක් දෙකක් එහෙම කෑවොත් එහෙම
අර ප්‍රස්ථාරය ඇඳපු විදියට සීනි ප්‍රමාණය ඉහළ තත්ත්වයට යන එකක් තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආහාර පුරුදු අපි වෙනස් කරගමු. නාඩුබත් වලට යමු. සම්බා නෙමෙයි. අපි කීරි සම්බා හැම වෙලෙම කැකුළු සම්බා කැකුළුබත් සුදු පාට වුණ මේව පාට නැහැ. අර මේවා කී කන්න නැතුව මේ කව්පේ මුංගට ඕන තරම් කන්න පුළුවන් අපිට. දියවැඩියාව තියෙන කෙනෙකුට උනොත් කිසි අවුලක් නැහැ. මේ ඕන තරම් කන්න පුළුවන්. ඉතින් මං කියන්නේ නෑ මේවා කන්නම එපා කියලා පාන. කන ප්‍රමාණය අඩු කරගන්න. අපට හිතකර දේවල් වැඩි කරගෙන කන්න. මේවා අඩුවෙන් කන්න. ඕකටත් අර මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් තියෙනවනේ. දැන් මම මේක ඉක්මනින් විස්තර කරන්නම්. මේ ගැන අපි කියලා තියෙන්නේ. දැන් අපි තන්තු ආහාරයට ගියාට පස්සේ ආහාරයේ තන්තු වලට තන්තු ගොඩාක් වෙලාවට මේ මහ බඩවැලේ තමයි ඉතුරු වෙන්නේ. ඉතින් පිට වෙන. දැන් මේ මහ බඩවැලේ ඉන්නවා අපට හිතකර බැක්ටීරියා. මේ හිතකර බැක්ටීරියා වලින් කරන්නේ අපට ලෙඩ රෝග වළක්වන්න අවශ්‍ය ප්‍රතිශක්තිකරණය හදලා දෙන එක. එහෙමනම් අපට මේ හිතකර බැක්ටීරියා ප්‍රමාණය වැඩි කරන්න ඕන. වැඩි කරන්න එකම දේ තමයි ඒගොල්ලන්ට වැඩෙන මාධ්‍යයක් දෙන එක. මාධ්‍ය තමයි තන්තු. ආහාරයේ තියෙන තන්තු. ඉතින් අපි එළවලු පළතුරු විශේෂයෙන් කනකොට වැඩි තන්තු ප්‍රමාණයක් එනවා. ඒ වගේම දියවන සුළු තන්තු තියෙනවා. මේ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ මනා පෝෂණයට එනවා. ඒගොල්ලත් සන්තෝෂයි. ඒගොල්ලන්ගෙන් අපට විශේෂ වාසියක් වෙනවා. ඉතින් අපි නිරෝගී ජීවිතයක් ගත කරන්න මේ විදිහට අපිට බෝවන රෝග ඇති වෙන එකත් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී ප්‍රතිශක්තිකරණයක් වුණා. දැන් මම කිව්වේ මේ අපි heart disease එකක් හැදෙනවා නම් කොලෙස්ටරෝල් අනිවාර්ය විදියට තැම්පත් වුණොත් එහෙම මේ වගේ બ્લોක් වෙනවා. මේ තියෙන්නේ කොලෙස්ටරෝල්. මේක බැඳුනහම මේකෙන් ඊට පස්සේ රුධිර කැටියක් ආවට පස්සේ මේ චූටි ඉඩ ප්‍රමාණය හිර වෙනවා. හිර වුණාට පස්සේ මෙතනින් පහළ රුධිරය යන්න බෑ. රුධිරය ආපහු හැරිලා යනවා. දැන් මේ තියෙන එතන පෙන්නනම් මෙන්න මෙතකොට ඒ කොටස නැති වුනහම මෙන්න මේ මාංශ පේශියට රුධිරය සපයන්න බෑ. එතකොට මේ පේශිය මැරෙනවා. එතකොට තමයි අපිට heart attack එකක් ඉඳලා ඉස්සෙල්ලාම දැනෙන්නේ වේදනාවක් එනවා. හැබැයි පස්සේ හොඳින් හොඳ වෙනවා. ඊට පස්සේ මේ අනිත් පේශි වලින් මේ heart එක මේව කරන්න බලන්න. ඉතින් කොහොම දෙකක් තුනක් යනකොට heart එකට වැඩේ කරන්න බැරි වෙනවා. ඉතින් heart attack එන්නේ එහෙමයි. දැන් අපි බයිපාස් කරන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ වගේ හිර වෙලා තියෙන්නේ. හිර වුණාට පස්සේ මේ කොටස කපලා අයින් කරලා ඒ වෙනුවට කකුලේ වෙන කොහෙන් හරි ඇඟේ වෙන කොහෙන් හරි දමනියක් කපලා අයින් අරගෙන මේකට බද්ධ කරනවා. ඉතින් ඒ විදිහට තමයි බයිපාස් එකක් කරන්නේ. ඉතින් මේ දුර්වල ආහාර රටා නිසා කොලෙස්ටරෝල් තැම්පත් වෙලා. පිළිකා හැදෙන එකත් අසාමාන්‍ය මම කලින් කිව්වා අසාමාන්‍ය සෛල ගොන්නක් එකතු වෙනවා. ඊට පස්සේ අසාමාන්‍ය වුණාම ඒවට හරියට ක්‍රියාත්මක වෙන්න බෑ. ඒව තුවාල වෙනවා. ඊට පස්සේ තමයි පිළිකාවේ තුවාලයක් වෙන්නේ. එතකොට දූෂිත ආහාර, වාතය, දූෂිත ජලය ඊළඟට තමයි මේවට මුල පුරන්නේ. ඒ මුක්ත කණ්ඩ හැදිලා මේකුත් දේවල් වෙන්නේ. ඒ දූෂණය හැබැයි 100% අපිට පාලනය කරන්න බෑ. නමුත් අපට ඔක්සිකාරී ක්‍රියාවන් පාලනය කරගන්න පුළුවන්. අපේ ආහාර රටාව මගින්. ඒක නිසා අපි නගරබද ඉන්නකොට අපේ වාතය ගොඩක් දූෂණයි. නමුත් අපි හොඳ ආහාර වේලක් අරගෙන ඉන්නම නම් ඒ වගේ වන අයිතු ක්‍රියා බොහෝ දුරට වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි ආහාර වැදගත් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කැන්සර් හදන එක. මේ සාමාන්‍ය සෙල් මේකේ රෙපයා වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ සෛලය ආපහු හැබැයි අසාමාන්‍ය සෛල විදියට හැදෙනවා. හැදිලා මේ විදියට සෛල ගොන්නක් හැදෙනවා එක තැනක. මේ සෛල ගොන්න තමයි පාලනයක් නැති මේක තුවාලයක් වෙනවා අන්තිමට. ඒක තමයි කැන්සර් එකක්. එතකොට ඒ වගේම තමයි මම අර කිව්වා වගේ
දැන් අපි හිතමු මේ බඩවැලේ මේ හරියේ කැන්සර් එකක් හැදිලා තිබුණා කාගෙකද කියලා. මේ කැන්සර් එක ඇත්තටම මේ පහලට එන්න පුළුවන් සෛලයක් කැඩිලා ඇවිල්ලා ආපහු එතන හැදෙන්න පුළුවන් මේක පාරෙන්. එතකොට තමයි කියන්නේ ওই කැන්සර් එක පැතිරුණා කියලා. දැන් ආමාශයේ එකක් තිබුණා නම් එහෙම නැත්නම් ගලනාලේ එකක් තිබුණා නම් අනිවාර්යයෙන්ම ආහාරත් එක්ක අර සෛල කඩාගෙන එන්න පුළුවන්. ගිහිල්ලා මේ තැන් වල ආපහු කැන්සර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි කැන්සර් පැතිරෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒක වළක්ව ගන්න එක තමයි සුදුසු. අපි කිව්වා ප්‍රතික්ෂේපකාරක බහුර, නෙල්ලි, වෙරළු, සැපදිල්ල, ලොවි, උගුරැස, වැල, වරකා මේ හැම එකේම අපිට ඕන තරම් මේ ප්‍රතික්ෂේපකාරක තියෙනවා. ඇපල්, මිදි ඒවා පිටරටින් ඉනේව කන්න ඕනේ නැහැ. අපේ දේශීයව අපිට ඕන තරම් තියෙනවා කන්න. මේවා වෙරළු අමුයෙන් කන තරමට හොඳයි. ජම්බු මේ හැම එකේම. දැන් මේ සෛලෙ පෙන්වන්නේ ඔය දූෂණය නිසා සෛලවලට හානි සිදු වෙනවා. නමුත් ප්‍රතිඔක්සිකාරක තියෙනවා නම් මේ පැත්තේ පෙන්වන්නේ ඒක ඒ හානි සිදුවීම වළක්වනවා. දැන් තේරෙනවනේ ආහාර වලින් වෙන සේවය කොච්චරද කියලා. කැන්සර් ඇති වෙන එක වළක්වන්න පුළුවන්. හැබැයි කැන්සර් එකක් හැදුනොත් ප්‍රතිඔක්සිකාරක වලින් නම් හොඳ කරන්න බෑ. දැන් මේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඇමරිකාවේ තියෙන මේකෙන් ඔයගොල්ලෝ දන්නවද මට වෙලාවක් නැහැ අහන්න ඔයගොල්ලන්ගේ මොකක්ද අදහස් ගන්න. මේකේ තියෙන ඇත්තන ලස්සන මූණක්, පැහැපත් මූණක්, බොහොම පැහැපත්. හේතුව මේ පළතුරු වල තියෙන ප්‍රතිඔක්සිකාරක. මේ ප්‍රතිඔක්සිකාර බහුල ආහාර තමයි තියෙන්නේ. ඒක දැනගන්න හරියම ලේසි එකක් තමයි මේවා තද පාටයි. ඒක තමයි කියන්නේ ආහාරයට මං කිව්වා වර්ණ පහකින් එකතු කරගන්න කියලා දවසේ ආහාර එක එක වර්ග එළවලු සහ පළතුරු. වර්ණ පහකින් එනකොට මේ වර්ණ වැඩි නම් තද පාට වැඩි ඒ වගේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි. මේකේ තියෙන්නේ මේ පිටරට ඒවා ඒක අපට අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම වැටකොළු අලු කෙසෙල් මේ පොත්තේ ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙනවා. දැන් අපි වැටකොළු අලු කෙසෙල් පොත්ත කන්නේ නැහැ. මං හිතන්නේ අපේ ඉස්සර කාලේ නම් මම දන්නේ මම නම් පොඩි කාලේ අපේ ගෙදර වැටකොළු හැදුවොත් ඒකේ ලෙලිත් තම්බලා කනවා. ඒ වගේම අලු කෙසෙල් ලෙලිත් ආපහු කරවල දාලා හරි කොහොම හරි හදනවා. ඉතින් මේවයි ප්‍රතිඔක්සිකාරක ගොඩක් බහුලයි. එන්න මේ ඒ වගේම තමයි අපි ගන්නරු ඉන්නකොට ඒ දවසේ කරා දැන් මේකේ රහංගල ප්‍රදේශයේ තියෙනවා මේ පෑස් වලට සමාන කැලේ හැදෙන එකක්. මේකේ ප්‍රතිඔක්සිකාරක හරිම බහුලයි. ඒ වගේම පොලොස් ගත්තොත් පොලොස් හොඳයි. පොලොස් කැලරි ප්‍රමාණය හොඳටම හොඳයි. තන්තු ප්‍රමාණය හොඳටම ඉහළයි. ප්‍රතිඔක්සිකාරක ගුණයක් ගොඩක් හොඳයි. හැබැයි පොලොස් වල ශක්තිය කියලා මහ ලොකු දෙයක් නැහැ. පොලොස් හැදිලා නැහැ. හැබැයි කොස් ගොඩක් කාබනිකයි. දිරවීම ප්‍රමාදයි. හිමින් දීර්ණය වෙන්නේ. ඒ නිසා සීනි ප්‍රමාණය ගොඩක් ඉක්මනට ඉහළ යන්නේ නැහැ පාන් වගේ. තන්තු ප්‍රමාණය ඉහළයි. ඒ කියන්නේ මේක ශරීරයට හිත කරයි. කොස් කන්න, පොලොස් කන්න මේවා යම් කිසි ප්‍රමාණයක් දිනපතා වුණත් ආහාරයට එකතු කරගන්න එක හොඳයි. ඒ වගේම අධික පුහුර භාවිතයෙන් ගොඩක් වෙලාවට නයිට්‍රේට් ප්‍රමාණය වැඩි වෙනවා. නයිට්‍රේට් වලින් වෙන්නේ බඩවැල් පිළිකා, අදිරුදුර පීඩනය, නොරස්නා ගතිය මේ නොයෙකුත් දේවල් වෙනවා. ඉතින් ඒකින්ද අපට මේ ආහාර වවනකොට කෘෂිකර්මාන්තයේ නයිට්‍රේට් යොදන ප්‍රමාණය පාලනය කිරීමක් කරන්න වෙනවා. ඒ වගේම තමයි අනවශ්‍ය විදියට පොහොර යොදනකොටත් මේ වගේ ප්‍රශ්න ඇති වෙලා හානි සිදු වෙනවා. ඉතින් ඒ වගේම විටමින් සහ khනිජ අවශෝෂණ කාර්යක්ෂය කිරීමට මේකේ තියෙනවා විටමින් K A D E මේවා මේද ද්‍රව්‍යයි තෙල් ද්‍රව්‍යයි. ඒක නිසා අපි මේ විටමින් ආහාරයට තෙල් යම්කිසි ප්‍රමාණයක් අවශ්‍යයි මේ විටමින් අවශෝෂණය කරගන්න. ඒ වගේම විටමින් C අත්‍යවශ්‍යයි යකඩ අවශෝෂණයට. දැන් අපේ පොල් සම්බෝලේ බහඳනකොට දෙහි ඇඹුල් දානවා, සලාද හදනකොට දෙහි ඇඹුල් දානවා. ඒවා අත්‍යවශ්‍ය ඇත්තටම හොඳයි. විටමින් C අවශෝෂණය වෙනවා. ඒ වගේම අපි සලාදයකට පොල් දානවා, පොල් සම්බෝලේ පොල් තියෙනවා. ඒවයි තෙල් තියෙන නිසා මේ විටමින් උරා ගන්නවා. ඊළඟට අපිට මේ විදිහට බලනකොට දිනකට පළතුරු ග්‍රෑම් 200ක්, එළවලු ග්‍රෑම් 200ක්,
වර්ණ පහකින් එකතු කරගන්න පුළුවන් නම් අපට ලෙඩ වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මට ප්‍රශ්න අහන්න වෙලාවක් දුන්නෙත් නැහැ. ඕගොල්ලන්ට මම දුන්නෙත් නැහැ. මම හිතුණා තේරෙන්නේ ඇති කියලා. සවන් දුන්නාට බොහොම ස්තුතියි. ඒ වගේම නැවතත් මං ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරාට. ගොඩක් ස්තුතියි සර්. එතම ඊටාම වැදගත් කරුණු කීපයක් විතර. ඉතින් ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබතුමාගේ වටිනා ළම අපි වෙනුවෙන් කැපකිරීම සම්බන්ධයෙන් මේ වෙලාවේ ස්තුතිවන්ත කැමති ඔබතුමා සම්බන්ධ කරලා දුන අපේ මහාචාර්ය HMD හේරත් සර්ටත් මම හිතන්නේ කීප වටක්ම එතුමත් සම්බන්ධ වුණා දේශනෙට. මම හිතන්නේ මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයන් නිසා අය සමදෙන්න බැරි වුණා. ඉතින් ડોක්ටර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ වගේ වෙලාවක ඉතින් මේ වගේ කැපකිරීමක් කරලා මේ වගේ හරවත් සහ ඊටාම කාලෝචිත වටිනා දේශනයක් අපිට ලබා දුන්නට ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර්. බොහොම ස්තුතියි. ඒ වගේම සම්බන්ධ සියලු දෙනාටම අපි මේකේ ලින්ක් එකක් දාන්නම් අර ගෲප් එකට මේකේ රෙකෝඩින් ලබා ගන්න. සමහර කට්ටිය මැසේජ් කරලා තිබ්බා යම් කිසි වර්ෂාපතන නිසා සම්බන්ධයෙන් සිටින ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් අපි ඒකේ රෙකෝඩින් ටික ලබා දෙන්නම්. ඉතින් මම හිතනවා හැමෝටම හොඳ දේශනයක් ලැබුණා. ඉතින් හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. හරි බොහොම ස්තුතියි. දැන් තියෙන එකනේ. ස්ටෝර්. මෙන්න මේ වගේ දේවල් බලන්න ඕන ආහාරයක් ගන්නකොට පැක් කරපු එක්ස්පයරි ඩේට් එක මේක ඇමරිකාවේ කියනවා best before date කියලා. ඒ කියන්නේ එක්ස්පයරි ඩේට් කියලා දැම්මම දේශනයක් කියලා සරත් කරනවා. අපිට ඉඳලා යනවා.